ළමයි කෝ මැසේජ් එකක් දෙන්න ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද කියන එක ගැන දන්නවද? ඔව් ක්‍රිප්ටෝකරන්සි ගැන දන්නවා. අපි එක්කෙනෙකුට chance එකක් දෙමුද බලන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ගැන වචනයක් දෙන්න. බලමු අපේ ළමයිට ඉස්සල්ලාම දැන් අපේ පාඩම් සෙට් එකේ තියෙනවා මේ පළවෙනි වීඩියෝ එක ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද කියන එක. දැන් මාත් එක්ක වැඩි සාකච්ඡා කරන්න නැති කෙනෙක් බලලා මම මෙතන chance එකක් දෙන්නම්. මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද කියන එක යාගේ අදහස කියන්න. ඒක වැරදුනා හෝ නැත අවුලක් නැහැ. හරිද? වැරදුනා මම හදන්නම්. මේ බය වෙන්න එපා. හරිද? අද නම් මට ගොඩාක් සතුටුයි. අද අපේ ළමයි 14 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ක්ලාස් එකට. අලුත් ළමයි පරණ ළමයි කලවම ඉන්නවා. මට ඒක ගොඩාක් සතුටක්. හරිද? හරි මම අවස්ථාව දෙනවා. කාටද අවස්ථාව දෙන්නේ? අ, අලුත් ළමයට දෙනවද පරණ කෙනෙක්ට දෙනවද? ඒක පළවෙනි දවසේ නේද? අපි අද විතර දැන් මට එක්කෙනෙක් මැසේජ් එකක් දැම්මා. ඒක සාමාන්‍යයෙන් හරි. හරිද? මම මෙහෙම කියන්නම්කෝ. මේක අර්ථකථනයෙන් ගොඩක් දේවල් ගොඩක් විදියට ගොඩක් කට්ටිය එක එක විදියට කියනවා. හරිද? හැබැයි මේකේ අපි අනිවාර්යයෙන්ම එන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි ක්‍රිප්ටෝකරන්සි කියන එක භෞතිකව අල්ලන්න බෑ. හරිද? අනිත් එක භෞතික පේන්නේ නැහැ අල්ලන්නත් බෑ. ඒක පාවිච්චි කරන්න පුළුවන් විශේෂිත ටෙක්නිකල් එකක් තියෙනවා. ඒක තමයි බ්ලොක්චේන්. බ්ලොක්චේන් තාක්ෂණය හා සමගව අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කරන්න. හරිද? ඒ කියන්නේ බ්ලොක්චේන් තාක්ෂණයත් එක්කම කියලා කියන්නේ නැත්නම් අපි මේ අන්තර්ජාලය හරහා මුදල් මේ එහා මෙහා කරනවා කියලා අපිට පුළුවන් බැංක් ඇප් එකක් කරා මුදල් එහා මෙහා කරන එක ගන්න. හරිද? නමුත් විශේෂිත හරිද? විශේෂිත තාක්ෂණයක් ඔස්සේ තමයි මේ මුදල් එහා මෙහා වෙන්නේ. මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක එහා මෙහා වෙන්නේ බ්ලොක්චේන් තාක්ෂණයත් එක්ක. හරිද? ඒක ඔළුවේ තියාගන්න අනිවාර්යෙන්. අතත්‍ය මුදල් ඒකක සමග මේ අන්තර්ජාලය හරහා මුදල් වමාරුන අතත්‍ය මුදල්. ඒකත් හරි. හැබැයි බ්ලොක්චේන් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මේ අන්තර්ජාලය හරහා නිකම් මුදල් එහා මෙහා වෙලා බෑ. බ්ලොක්චේන් එකත් එක්ක තමයි ක්‍රිප්ටෝකරන්සි එහා මෙහා වෙන්නේ. හරිද? ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේ නැත්නම් ක්‍රිප්ටෝ ලෝකයේ ගොඩක් වෙලාවට කරන්සි එහා මෙහා වෙන්නේ මේ බ්ලොක්චේන් එකත් එක්ක. ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. හරිද? හරි. දැන් අපි යමු අද මං කියා දෙන පාඩම තමයි. හරි. මට ඉස්සලාම මේ මැසේජ් එකක් දෙන්න. මැසේජ් එකක් දෙන්න. ඔයාලා බලපු වීඩියෝ 17 ප්‍රශ්න තියෙන ඉස්සලාම මගෙන් ප්‍රශ්න අහන්නකෝ. මොකද ඊට පස්සේ මම යන්න මගේ පාඩමට. මම මේ සිකුරාදා දවස හෝ සෙනසුරාදා දවස අරගන්නේ ඔයාලගේ තියෙන ප්‍රශ්න අපි මේ සාකච්ඡා කරන්න. හරිද? ඒ කියන්නේ ඔයාලා ලයිව් එකේ ඇවිල්ලා මට මැසේජ් එකක් දැම්මොත් හරි මයික් ඔන් කරලා ප්‍රශ්නයක් ඇහුවොත් හරි මට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. හරිද? ඒ හින්දා ඔයාලා බලන වීඩියෝස් 18 ඇතුලේ තියෙන ඕනින් ප්‍රශ්නයක් මට WhatsApp WhatsApp නෙමෙයි. මේ Zoom එකේ chat එකට දැන් දාන්න chance දෙන්න විනාඩි දෙකක් දෙන්න. ඒ එන ප්‍රශ්නත් එක්ක මම පාඩම අරන් යන්න ඉස්සරහට. ඊට පස්සේ අද විශේෂ පාඩමක් තියෙනවා. ඒකත් අවසන් කරලා තමයි ක්ලාස් එක අවසන් වෙන්නේ. ඒ හින්දා මම දැන් අවස්ථාව දෙන්න. ඔයාලගේ මේ ප්‍රශ්න තියෙනවා නම්. ඒ කියන්නේ අද දවසේ පාඩමට කලින් පරණ වීඩියෝස් වල බලලා තියෙන ප්‍රශ්න තියෙනවා නම් මට දැන් මැසේජ් එකක් දාන්න. මම ඒවා ක්ලියර් කරලා අලුත් පාඩමට යන්න. හරිද? හරි. දැන් පටන් ගන්න මැසේජ් එකක් දාන්න. හරි WhatsApp දාන කට්ටියට විනාඩි දෙකක් ටක් ගාලා WhatsApp එකට දාන්න. මේකට දාන්න අමාරු නම් WhatsApp එකට දාන්න. මම බලන්නම්.
වීඩියෝස් වල ප්‍රශ්න නැහැ ට්‍රේඩින් ස්ටාර්ට් කරන හරි මම ඒක මේ සොලියුෂන් එකක් අ, දෙන්න. අ, මං මේ මයික් එකෙන් අහන්නද? ඔව් අහන්න පුළුවන්. නෑ මම ඇත්තම බයිනෑන්ස් එකේ ට්‍රේඩ් කරන්න ස්ටාර්ට් මේ කළා නැහැ කලින් මං අලුතෙන් කරන්න ඉන්නේ. ඔව් මට මේ අර දැන් ඒකට අර මුලින්ම ෆන්ඩ්ස් ගන්න ඕනේනේ ට්‍රේඩ් කරන්න අර සිග්නල්ස් වලට. ඔව් මට එහෙම ගන්න පුළුවන් කාගෙන්ද එහෙම කවුරු හරි එහෙම දන්න ඔව් කවුරු නැත්නම් බයිනෑන්ස් එකේ තියෙන කාගෙන් හරි එහෙමද? නෑ මෙහෙමයි. ඔයාට ෆන්ඩ් එක ඇඩ් කරගන්න අපි හරහා පුළුවන්. හරිද? මොකද අ- මම පිට රෙකමන්ඩ් කරන්න යන්නේ නෑ. ගොඩක් වෙලාවට දැන් මේ විශ්වාසය කියන අය අතරේ දැන් හොරු ඉන්නවා. හරිද? එතකොට මේ ඔයාලා සල්ලි දාලා සාමාන්‍ය ඩොලර් 10ක් 20ක් ගන්න හිතන්නකෝ. හරිද? සාමාන්‍ය ඩොලර් 10ක් 20ක් ගන්නකොට ඔයාලා දාන මුදලට පස්සේ දැම්මට පස්සේ යාලා මොකක් හෝ ප්‍රශ්නයක් කරගෙන මේ සල්ලි ස්කෑම් කරන්න ඉඩ තියෙනවා. එක්ක මොන හරි වැරදි කියයි නැත්තම් මේක මෙහෙම දාලා නැහැ කියයි මොකක් හරි හේතුවක් නිසා සල්ලි නැති වෙන ඉඩ තියෙන එහෙනම් විශ්වාසය මගෙන් හෝ නැත්තම් අපි පිටින් ඔයාලට මේ විශේෂ කවුරු හරි බයර්ස් කෙනෙක් හෝ සෙලර්ස් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ විශ්වාසය විතරක් කියන්නේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද එයාලා ෂුවර් නැත්තම් සල්ලි දාන්න යන්න එපා ට්‍රස්ට් පිට විතරක් වැඩේ කරන්න යන්න ඒක පිට කෙනෙක් හරි නැත්තම් අපෙන් හරි ඔයාලට කොහෙන් හරි වැඩේ කරලා යන්න පුළුවන් ඒක බයිනෑන්ස් එක දැන් ඕනිම කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ සල්ලි අපි හරහා ඩිපොසිට් කරන්න පුළුවන් අපි හරහා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් ඕනිම amount එකක්. ඒක බය වෙන්න එපා අපේ ළමයින්ට අපි වගකීමක් කරන් ඒක කරලා දෙනවා. හරිද? ප්‍රශ්න තියෙනවද? හරි ඕකේ thank you. හරි. එතකොට අපිව සම්බන්ධ වෙන WhatsApp නම්බර් දන්නව නේද? අර රෙජිස්ටර් වෙනකොට WhatsApp කරපු ඔව් නම්බර් ඔයාලට එක. මේ රෙජිස්ටර් කරනකොට අපේ කස්ටමර් සර්විස් එකනේ කස්ටමර් ආ සර්විස් නම්බරේ ගොඩක් වෙලාවට බෑන්ඩ් වෙන හේතුව තමයි මේ අර පිට ඉන්න මේ ඔය මේ කෝස් වල කට්ටිය ඇවිල්ලා ස්පෑම් ගහනවා account එකට. එතකොට බෑන්ඩ් වෙන අවස්ථාව තියෙනවා මේ. නමුත් බෑන්ඩ් වුණොත් අපි account එකට ඒ කියන්නේ account එක නැති වුණොත් එහෙම ෂණිකව විනාඩි ගාණක් ඇතුළත ඔයාලට අපි ටෙලිග්‍රෑම් එකෙන් මැසේජ් එකක් දෙනවා නම්බර් එක වෙනස් වුණා මෙහෙමයි වුනේ කියලා මැසේජ් එකක් දෙනවා. ඒතර ඔයාලා ඒ නම්බර් එක හරහා අපිව දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? මොන ඒ මුලින්ම කතා කරපු නම්බර් එකෙන්ම ෆන්ඩ්ස් ඒ නම්බර් එකට කතා කරලා පුළුවන් නේ ෆන්ඩ්ස් නෑ ගන්න. ෆන්ඩ් එක ගන්න මගේ නම්බර් ගන්න මේ මම හා නම්බර් එක කියන්නම් 076යි ඒ- 076යි 246යි 9464. හරිද නම් එක ගහත්තද? හරි ඔව් thank you. හරි ඔකේ. හරි ඊට පස්සේ දැන් අනිත් ප්‍රශ්නේ මොකද්ද? ගගනේ ප්‍රශ්නේ තියෙනවා. ගගනේ ප්‍රශ්න මම අන්තිම උත්තර දෙන්න. මාලක ඇප් එකේ සල්ලි ඒ බයිනෑන්ස් එකේ මට මේ මාලක මැසේජ් එකක් දෙන්න මේ බයිනෑන්ස් එකේ ඩොලර්ස් ඉවරයි කියලා කියන්නේ නැත්තම් මොකක්ද ප්‍රශ්නේ මට තේරුන්නේ නැහැ. මාලක මැසේජ් එකක් දෙන්න. ඩොලර්ස් ඉවර නම් ෆන්ඩ් එක ඔයාලට අපි හරහා හරි ඇඩ් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය WhatsApp මැසේජ් එකක් දෙන්න. Binance ID එක දෙන්න. ඊට පස්සේ අපි බැංක් ඩීටේල්ස් දෙනවා. ඒකට පේමන්ට් කරාට පස්සේ ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ම්ම් සර් මගේ account එක තාම verification උන්නේ නෑ. ඔයාලා ඔයාගේ අර ෆේස් වෙරිෆිකේෂන් එකේ ප්‍රශ්නයක් ආපු එක්කෙනාද? ඔව්. ඒක මේ ඔයා හරියටම ෆේස් එක දුන්නාද? ඔව් සර් ඒ විදිහටම දුන්නා යා කියන විදිහට. ඔව්. මේ ඊට පස්සේ මම වෙන account එකකුත් හදාගෙන එහෙම දුන්නා. ඒත් මේ කේස් එකම තමයි එන්නේ. හරි මම ඒක අපි දෙන්න මේ හෙට දවල් හෝ මම කස්ටමර් සර්විස් එකත් එක්ක කෙලින්ම ඔයත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔයගෙන් ඔයාගේ ආ සර්. මෙහෙමයි. ඔයාගේ account දෙකක් එක ID එකකින් verify කරන්න බෑ. ඔයාගේ ඔව්. ID එක හිතන්න ඔයා නම උදාහරණයක් විදිහට අමිතනේ. හරිද නේද? අමන්ත ඔව් නෑ අමතක. අමන්තනේ. ඔව්. අමන්ත කියලා නම තියනවා නම් ID එකේ නමත් අමන්ත වෙන්නම ඕන. ඊට පස්සේ ID එකේ face එකට ඔයාගෙන face එක same වෙන්න ඔයාගේ ID එක න. ඒක අනිවාර්යෙන් යාලා බලනවා. ඊට පස්සේ අපි අර chat එකක් දාලා බලමු මොකද්ද මේකේ හේතුව කියලා. ඒතර යාලා මොකාරි solution එක අනිවාර්යෙන් දෙනවා. හරි සර්. ඔව් මොකද පොඩි ඉන්න මං ප්‍රශ්න ටික උත්තර දෙනවා. ඒකෙන් බලන් යන ගමන් තියෙන්නේ ප්‍රශ්න අහන්න ඕනේ අහන්නත් පුළුවන්.
ම්, බයිනෑන්ස් ට්‍රේඩ් කරන්න ස්ටාර්ට් කරන්න සාමාන්‍යයෙන් මිනිමම් කීයක් වගේ තිබ්බොත් හොඳ? සාමාන්‍යයෙන් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ පුරුදු වෙන කාලය ඇතුළත ඩොලර් 10ක් වගේ මුදලක් තිබ්බොත් ඇති. ඒ කියන්නේ ඔයාලා පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ දවසට මේ ඩොලර් 20ක් 30ක් හොයන්න මේ ටාගට් කරන්න නෙමෙයි. මම කියන්නේ අර ඉස්සෙල්ලාම ට්‍රේඩ් එකක් ඕපන් කරන විදිය ස්ටොප් ලොස් දාන්න, ටේක් ප්‍රොෆිට් දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලා ට්‍රේඩ් එකක් අල්ලගන්න. ඉවසීම තියෙන්නේ. අන්න ඒක ප්‍රගුණ කරන්න ඉස්සෙල්ලාම ඩොලර් 10කින් ස්ටාර්ට් කරන්න. එතකොට ඔයාලට ට්‍රේඩ් එක අල්ලන් ඉන්නේ කොහොමද අයිඩියා එක එනවනේ. ඊට පස්සේ පුළුවන් ලොග් ගානක් දාලා මේ ගානක් හදන විදිහට ට්‍රේඩ් කරලා යන්න පුළුවන්. මම ගොඩක් වෙලාට අපේ හැම ළමයෙක්ටම මම කියන්නේ පොඩි amount එකක පටන් ගන්න. ඊට පස්සේ ලොකු amount එකක් දාගන්න කියලා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට මේ ෆෝන් එකෙන්ම පුළුවන් ද ට්‍රේඩ් කරන්න? පුළුවන් පුළුවන්. මැෂින් එක ලැප් එක අවශ්‍ය නැහැ. මේ ෆෝන් එක පුළුවන්. අර ඇනලයිස් කරන්න ෆෝන් එකෙන් පුළුවන්. හැබැයි අර ගොඩක් වෙලාවට ලේසි මේ ලැප් එකෙන් හෝ මේ කම්පියුටර් එකෙන් ඇනලයිස් කරන්න ලේසි. ඒක නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අපි ෆයිනෑන්ස් අර එක මේ ඔව් අහන්න. සිග්නල්ස් වලට මේ අර අපි අර ගෲප් එකක් තියෙනනේ ඒකේ සිග්නල්ස් වලට එහෙම දාලා ස්ටාර්ට් කරොත් කමක් නැද්ද? නෑ නෑ කොහොමත් ඔයාලට ඒ සිග්නල් සර්විස් එක ෆ්‍රී දීලා තියෙන්නේ. ආ පළවෙනි මාසය ඇතුළත පැට්‍රිසියන් තමයි. ඒකට ඔයාලට මේ පොඩි ගාණක් දාලා පැට්‍රිසියන් පටන් ගන්න පුළුවන්. ආ ඒක කොහොමත් ඔයාලට දීලා තියෙන පැට්‍රිසියන් බය වෙන්න එපා. මේ ඔයාලට මං ඉස්සෙල්ලාම දීලා තිත් මේ රෙකෝඩින් එකක්. ට්‍රේඩ් එක දාන විදිහ. දන්නේ නැති කට්ටියට ඒක බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ මං කොහොමත් ඔයාලා දැන් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දෙන්න. මං ඒකේ පැට්‍රිකලි WhatsApp එක කරහා කියා දෙනවා. ඒ කියා දෙන එකක් තමයි මං දාලා තියෙන්නේ වීඩියෝ එක විදිහට. අර ගොඩක් වෙලා ටයිම් නැති හින්දා වීඩියෝ එක විනාඩි 16යි තප්පර ගණක් ඇත්තේ. ඒක බලලා ඒ වැඩේ කරලා යන්න පුළුවන්. ෆයිනෑන්ස් එකේ ටාක්ස් එහෙම නැද්ද? වෙලාවකට ටාක්ස් තියෙනවා. හැබැයි අර ගොඩක් වෙලාවට තියෙන්නේ BNB හෝල්ඩ් කරලා ඊට පස්සේ මේ තව තියෙනවා ඉස්සරහව මේ අර WLD කියලා. ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? පසල් මේ නම් අර නම මොක හරි වචනයක් දීලා ඒ වචනේ ගලපලා එහෙම එනවා. ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර දීලා කියන්නේ එක එක කාට ක්විස් වෙනවා. ඒ කියන්නේ ඒවා කරලා දැන් හැබැයි ඒක ලොක් ගානක් දෙන්නේ නැහැ. ඉස්සර නම් දුන්නා. දැන් පොඩි පොඩි ගණන් දෙන්නේ 7 ගණන්. ඉතින් ඒක අර අපි ඒකෙන්ම try කරන යනවා නම් එච්චර සාර්ථක මදි. හැබැයි අපිට පුළුවන් ඕයි නම් මේ සාමාන්‍ය එයාඩ්‍රොප් තියෙන්නේ. ඒ කියන්නේ හැබැයි මෙහෙමයි. එයාඩ්‍රොප් කරන එක ඔයාලා පාඩමටවත් දන්නේ එයාඩ්‍රොප් පාඩම. ඒක අපි කිව්වා හැමදාම එන්නේ නැහැ. හැබැයි එන දවසට වාසි. හරිද? ඒ කියන්නේ එයාඩ්‍රොප් එකක් කරලා ඔයාලට ගාණක් එකතු කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ පැත්තෙන් වාසියක් තියෙනවා. මේ ෆන්ඩ් එකක් ඇඩ් කරගන්න හොඳම දේ තමයි ඔයාලා ඉස්සල්ලාම ඒ කියන්නේ එයාඩ්‍රොප් සයිඩ් එක යනවා නම් කාලයක් යනවා. හරිද? ඒක පොඩ ඉවසීම ඕනේ. මාසයක් හෝ දෙකක් හෝ තුනක් යන්න පුළුවන්. එතකොට ෆන්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ Taman ගාව තියෙන මුදලෙන් මේ පුංචි මුදලක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. අර එහෙම නැතිම කෙනෙක් පොඩ්ඩක් ඉවසීමෙන් මේ එයාඩ්‍රොප් එකක් එයාඩ්‍රොප් සයිඩ් එකේ හරි ඔය පොඩි පොඩි ටාස්ක් කරලා මේ එහෙම earn කරන්න පුළුවන්. හරිද? ගගනට මගේ උත්තර දුන්නේ ගගනවා අනිවාර්යෙන් අර මේ එයාඩ්‍රොප් වීඩියෝ බලන්න. ඒකේ අපි ගාවත් තියෙන එයාඩ්‍රොප් ටික මම තාම එයාඩ්‍රොප් මේ ගෲප් එක පටන් ගත්තේ නැහැ. ඒකෙදී පටන් ගත්තට පස්සේ ඔයාලට හොඳ එයාඩ්‍රොප් ටික මම අරන් එන්නම්. හරි මම ට්‍රේඩ් එකක් දාලා මෙහෙමයි ට්‍රේඩ් එකක් දාලා ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් වෙන. දැන් හිතන්නකෝ ඔයාලා කාගේ හරි සිග්නල් එක ට්‍රේඩ් කරනවා කියලා. හරිද? ඒ කියන්නේ මගේ සිග්නල් එකකට හරි නැත්නම් පිටරට ගෲප් එකකින් ගන්න සිග්නල් එකකට හරි කොහෙන් හරි දෙන සිග්නල් එක. හරිද? එයාලා දීලා තියෙනවා අපිට ස්ටොප් ලොස් එක හා ටේක් ප්‍රොෆිට් එක. හරිද? ඔයාලා ඒක දන්නවනේ. ටේක් ප්‍රොෆිට් එක කියන්නේ ටාගට් එක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ඩොලර් 5ට ඉන්න මම එක හොඳට පෙන්නන්නම් මේ වයිට් බෝඩ් එකේ. හ්ම්, හ්ම්. හරි ඔයාලා වයිට් බෝඩ් එක පේනද ඉතින්? මම වයිට් බෝඩ් එකෙන් හදලා පෙන්නන්නම්. දැන් මෙහෙම තියෙන්නේ. හරිද? මාකට් එක යන්නේ මෙහෙමනේ. ඔන්න ඔය විදිහට මෙහෙම මාකට් එක යනවා. හරිද? මාකට් යන්නේ ඔන්න ඔය විදිහට නේද? දැකලා තියෙනවනේ. ප්‍රශ්න දාන්න මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති
ඔය ගොඩක් වෙලාවට මේ ට්‍රේඩ් ඇනලයිස් කරන මෙහෙම ගහලා තියෙනවා. හරිද? මේවැයි අපි කියනවා සපෝට් සහ රෙසිස්ටන්ට් කියලා. හරිද? මේ බලන්නකො. මෙන්න මේ වගේ අවස්ථාවල අපි කියනවා සපෝට් එකක් කියලා. හරිද? මේක සපෝට් හොයන්න මෙහෙම නෙමෙයි. මම සපෝට් හොයන විදිහ කියලා දීලා දෙනවා වීඩියෝස් වල. හරිද? දැන් හිතන්න මේ සපෝට් එක. හරිද? මෙන්න මෙතන තියෙනවා රෙසිස්ටන්ට් එක. හරිද? හරිද? කොහොම දාලා තිනවා. මෙතන දෙනවා රෙසිස්ටන්ට් එකක්. මෙතන දෙනවා සපෝට් එකක්. හරිද? මෙන්න මේ සපෝට් එකෙන් ඒ කියන්නේ සපෝට් එකක් කියන්නේ බයස්ලා පවර් එක තියෙන තැන. හරිද? සපෝට් එකෙන් අපි බයි එකක් ගන්නවා. දසුනි මයික් එක ඔෆ් කරන්න පුළුවන් නම් මම මියුට් කරා. හරි. හරි දැන් අවුලක් නැහැ. හරි. මේ වගේ සපෝට් එකකින් අපි බයි එකක් ගන්නවා. ඒ කියන්නේ අපි ලොන්గ్ ට්‍රේඩ් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ මාකට් එක උඩට යනවා කියලා ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපි ගන්න හොඳ සපෝට් එක. හරිද? හැබැයි සපෝට් එක විතරක් නෙමෙයි. අපි බලන තව කම්පිනේෂන් ගොඩක් තියෙනවා. හරිද? එතකොට මේ සපෝට් එකකින් ට්‍රේඩ් එක ගත්තට පස්සේ හිතන්න ගන්නේ ඩොලර් 1යිදී කියලා. ඩොලර්ස් 1යිදී ට්‍රේඩ් එක ගන්නවා. හරිද? ටාගට් එක වාට දෙනවා නේද අපි සාමාන්‍යයෙන් 1 ගත්ත 1.5 දෙනවා. ඊට පස්සේ ආයි 2 දෙනවා 3 දෙනවා. වයිට් බෝඩ් අදින්න එපා කවුරුත්. හරිද? එහෙම ටාගට් දෙනවනේ. මෙන්න මේ ටාගට් එක 3 හිතන්න ඩොලර් 3. හරිද? ඒ ගොඩක් වෙලාවකට ඒ ඇනලයිස් කරන එක්කෙනා ටාගට් එක දෙන්නේ රෙසිස්ටන්ට් එකකින් වෙන්න ඕන. හරිද? සාමාන්‍ය රීටේල්ස් කන්සෙප්ට් එකේ තියෙන කන්සෙප්ට් එකෙන් ට්‍රේඩ් කරන අය දන්නවා රෙසිස්ටන්ට් එක කියන්නේ මොකක්ද කියන එක. හරිද? මේ සපෝට් එකක් කියන්නේ බයර්ස්ලාගෙන් බලවත් වෙලා තියෙන තැනක් නම් මේ රෙසිස්ටන්ට් එක කියන්නේ සෙලර්ස්ලා බලවත් වෙලා තියෙන තැනක්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ ට්‍රේඩ් එක ගත්තට පස්සේ හරිද මෙන්න මේ ලෙවල් එකෙන් ගන්නවා හිතන්නකෝ. මේ ලෙවල් එකෙන් ගන්නවා ආයෙ මෙන්න මෙතනදී ටාගට් එක දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟ ටාගට් එක ඩොලර් 6 වෙන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එක. ඊළඟ රෙසිස්ටන්ට් එක. හරිද? එතකොට දැන් මේ අවස්ථාවෙන් ට්‍රේඩ් එක ගන්න කෙනා මෙන්න මෙතනින් ප්‍රොෆිට් එක බුක් කරන්න කියලා දෙන්නේ මෙතනින් එහාට මාකට් එක නැවත ඩවුන් වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒක 50%ද 20%ද 30ද 40ද කියලා තීරණය වෙන්නේ ඇනලයිස් එක කරන කෙනා සහ එයාගේ ට්‍රේඩ් එක අනුව තමයි. හරිද? නැත්තම් අර සමහර අය මම දන්න අය ගොඩක් ඉන්නවා. මට මෙසේජ් එකක් දානවා අයියේ මම 150 කන් අල්ලලා ඉන්නවා. හොඳේ තව එකෙක් දානවා අයියේ මම මේ 100 වෙනකන් අල්ලලා ඉන්නවා. ට්‍රේඩ් එක 100ක් යයි නේද? ඊට පස්සේ එහෙම සීන් එකකුත් දානවා. හරිද? ඒ කියන්නේ දැන් ට්‍රේඩ් එකක් දුන්නාට පස්සේ මේක 150ම යන්න ඕනේ. මේක 140ම යන්න ඕනේ. 100ම යන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? ඔයාලා ගන්න ට්‍රේඩ් එකේ 120 ගත්ත ප්‍රොෆිට් එකක්. හරිද? ඒක ලොස් පැත්ත යන්න නැතුව ධන පැත්තෙන් 120 ගත්ත ප්‍රොෆිට් එකක් 150 ගත්ත ප්‍රොෆිට් එකක්. හරිද? ඒ ප්‍රොෆිට් එක තීරණය වෙන්නේ තමන්ගේ ඇනලයිස් එක සහ තමන් ගන්න ට්‍රේඩ් එක අනුව. හරිද? ඒ හින්දා දෙන්නේ ෆස්ට් ටාගට් නම් ඒ ෆස්ට් ටාගට් අනිවාර්යෙන් ට්‍රේඩ් එකට දාගන්න. ඊට පස්සේ ස්ටොප් ලොස් දෙන්නේ මේ වගේ ඒරියා එකකින් ගන්නවා නම් පොඩ්ඩක් යටින් දෙන්නේ. හරිද? ඒ ලෙවල් එක දුන්නට පස්සේ ඒ ස්ටොප් ලොස් එක අනිවාර්යෙන් දාගන්න. මොකද හේතුව දැන් මේ ට්‍රේඩ් එක අපි ගන්නේ ලොන්ග් පැත්තටනේ. හරිද? ඒ කියන්නේ මාකට් එක අප් එක කියන පැත්ත තමයි ට්‍රේඩ් එක ගන්නෙ. ඒක ගත්තට පස්සේ කරුමෙට හරි මෙතනින් අප් වෙන්නේ නැතුව මෙන්න මේ ලෙවල් එකකින්වත් මෙහෙම ඩවුන් වුණොත් එහෙම මෙන්න මෙතනින් ට්‍රේඩ් එක ගැලවුණොත් හොඳයි. නැති වුණොත් එහෙම ඔයාගේ වොලට් එකම බොස් වෙලා යන්න ඉඩ තියෙනවා. හරිද? ආයිසොලේට් ට්‍රේඩ් එකක් දැම්මොත් නම් ඒක ඒ දාපු ට්‍රේඩ් විතරයි ලොස් වෙන්නේ. නැත්තම් ක්‍රොස් මාජින් ක්‍රොස් එක යූස් කරලා දැම්මොත් එහෙම මුළු ෆන්ඩ් එකම නැති වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒක ඔළුවේ තියාගන්න. හරි. දැන් ඔයාලට තේරෙනව නේද ටාගට් එක සහ මේ සෙල් එක කොහොමද එන්නේ කියන එක? මම මේ පොඩියට ක්ලියර් කරන්නේ මේක සම්පූර්ණම වීඩියෝ මේ සෙට් එකේ තියෙනවා. ළමයි වයිට් බෝඩ් එකේ පේන්නේ නැද්ද? පේනවා. පේනවද සර්? අවුලක් නැහැ නේ. නෑ නෑ මං හිතුවේ මේ වයිට් බෝඩ් එකේ පේන්නේ නැද්ද කියලා. ඔයාලට ඒක තේරුණාද? බය වෙන්න එපා කතා කරන්න. දැන් මේක මේ මම කියා දුන්නේ මේ සරල තියරිය මිසක් මේක මේ බේසික්ලි ඇඩ්වාන්ස් එක නෙමෙයි. මේක ඇතුලේ තව දේවල් තියෙනවා. හරිද? දැන් සාමාන්‍ය කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් තියෙන පුරානේ. මම මේක කොහොමද මේ ටාගට් එක හොයාගන්නේ? කොහොමද මේකේ රෙසිස්ටන්ස් හොයලා දෙන්නේ කියලා. හරිද? දැන් ඔය දෙන සිග්නල් එක වෙන්නේ මොකක්ද කියන මම ක්ලියර් කරේ. නැත්තම් අපි මාකට් මේ ට්‍රේඩ් එක අපි තනියෙන් ඇනලයිස් කරනකොට අපි අනිවාර්යෙන් මේ බලන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එක බලන්න ඕනි, සපෝට් රෙසිස්ටන්ස් බලන්න ඕනි, chart patterns බලන්න ඕනි, RSI ඉන්ඩිකේටර් බලන්න ඕනි. හරිද? ඉන්ඩිකේටර්ස් පැත්තෙන් බලද්දි RSI ඉන්ඩිකේටර් තමයි ගොඩක් හොඳ. හරිද? ඒවන් සම්පූර්ණ කියලා දීලා තියෙනවා. ඔයාලා ඒවා මිස් කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ ටික බලන්න. ඊට පස්සේ දැන් මම
ඔයාලට මේ මැසේජ් එකක් දෙනවා. ඔයාලා මට ආයේ ඊළඟ සෙන්සාරද වෙන්න කලින් අපේ chat group එකට දාන්න ඔයාලට ඊළඟ සතියේ මොනවද ඕනි පාඩම කියලා. හරිද? ඒ දවසේ මම මේ පාඩම ඔයාලට ක්ලියර් කරනවා. ඒ කියන්නේ වීඩියෝස් 18 බලලා හිතන්නකෝ ඔයාලට තේරෙන්නේ නැහැ කියලා උදාහරණයක් විදියට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් පාඩම මට එතකොට කියන්න මට මෙන්න මේ පාඩම තේරෙන්නේ නැහැ කියලා. අන්න එදාට මම ඒ පාඩම නැවත මුල ඉඳන්ම ඔයාලට ක්ලියර් කරනවා. ඒක මගේ පොරොන්දුවක්. හරිද? ඒ හින්දා ඔයාලා එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් මෙසේජ් එකක් දෙන්න. මොනවා හරි පොඩි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙනම් WhatsApp එකට දාන්න මම ඒක කෝල් එකකින් හරි ක්ලියර් කරලා දෙන්නම්. හරි. තව ප්‍රශ්න දාන්න මම ප්‍රශ්න ටික බලනවා දැන්. මේ අපි අර මේ සිග්නල්ස් එනකොට අර කීපයක් එනවනේ මේ ප්‍රොෆිට් අර මේ ඒවා එතකොට අපි ඒ ඔක්කොම ඒවයින් එකයිද දාන්න පුළුවන් නැත්නම් මෙහෙමයි. හරිද? ඒක තව ක්‍රමයක් තියෙනවා. මම එකක් කියලා දෙන්නම්කෝ. වෙලා ඔයාලා අන්නේ ප්‍රශ්න අහන්න ඕනේ. නැත්තම් මම කොහොමද ඒක උත්තර දෙන්නේ? අහන්නකෝ දැන් ඔයාලට මම මෙහෙම දෙන්නම්කෝ. ඉන්න මම වයිට් බෝඩ් එකෙන් ක්ලියර් කරන්න. හරි දැන් මම කියා දුන්නේ මේ තේරුණා නේද? මම දැන් කියා දුන්නේ තේරුණා නේද? මම දැන් ඔව් මේ ඔව් කොටසක් කියා දුන්නේ ඔව් ඒක අර ඔව් සරලව කියා දුන්නේ ඔයාලා වීඩියෝ එක බලන්න. එතන අනිවාර්යෙන් ඊට වඩා දෙයක් තියෙනවා වීඩියෝ ඇතුලේ. හරිද? දැන් ඔයාලට අපේ ටාගට් දෙනවා එකෙන් දැන් ටාගට් දෙනවා 20ක් විතර. හරිද? 20ක් කියලා දුන්නාට පස්සේ ඔයාලා දැන් පළවෙනි එන්ට්‍රි එකෙන් ඔන්න දැන් ගන්නවා එන්ට්‍රි එක. ඔන්න ඉස්සලාම එන්ට්‍රි එක ගන්නවා. හරිද? ඔන්න එන්ට්‍රි එක ගන්නවා මාකට් එක ඔහොම තියෙන හිතන්නකෝ. දැන් මේ හරිය එන්ට්‍රි එක ගන්නවා. එන්න මේ ටාගට් එක තියෙන්නේ. හරිද? දැන් එතකොට ටාගට් ගන්නවා මෙහෙම තියෙන හිතන්නකෝ. ඔයාලා දාලා තියෙන ෆස්ට් ටාගට් එක. හරිද? දැන් එන්ට්‍රි එක ගත්තට පස්සේ ට්‍රේඩ් එක රන් වෙනකොට මෙන්න මේ මාකට් එක ටිකට උඩ යනවානේ. ඒ යනකොට ඔයාට පුළුවන් මේ එන්ට්‍රි එක මේ සොරි ටාග මේ SL එක තියෙනවානේ. හරිද? දැන් මෙතන එන්ට්‍රි එක තියෙනවා SL එක තියෙනවා යටි. හරිද? එතකොට දැන් ඔයාලා දාලා තියෙන ෆස්ට් ටාගට් එකයි එන්ට්‍රි එකයි SL එකයි. හරිද? දැන් ට්‍රේඩ් එක රන් වෙනකොට ටිකක් ප්‍රොෆිට් වෙනවා. හරිද? දැන් ෆස්ට් ටාගට් ඇවිල්ලත් නැහැ තාම. හැබැයි ඒ ලං වෙලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ට්‍රේඩ් එකේ SL එක එන්ට්‍රි එකට ගන්න. හරිද? දැන් හිතන්නකෝ දැන් ට්‍රේඩ් එක දාපු ගමන් තියෙන SL එක එක එකට හිතන්න 1.5 හිතන්නකෝ. අපි එන්ට්‍රි ගන්නවා දෙකෙන්. හරිද? දැන් මාකට් යනවා 2.5. ඔයාලට දුන්නේ අපි ට්‍රේඩ් එක දෙකේදීනේ. හරිද? ඔයාලා කරන්න ඕන බෝඩ් එක අදින්න එපා. ඔයාලා කරන්න ඕනේ 2.5 දී ඉස්සෙල්ලා මන්දිනේ කියන පොඩ්ඩ ඇඳලා ඉවර කරන්න. හරි ඇඳලා ඉවරද? මේක මොන්ටිසෝරි යන්නේ මේ ක්ලාස් එකක්. හරිද? එන්න මම මේ පොඩක් ක්ලියර් කරලා අදින්න. ළමයි තරහ වෙන්න එපා. මම වැඩක් කරද්දි මම කැමති නෑ මේ. ඒ වැඩේට බාධා කරනකොට. දැන් මෙහෙම තියෙනවා. හරිද? මම ආය මතක් කරනවා. මෙතන තමයි එන්ට්‍රි එක. දෙකේදී එන්ට්‍රි එක. මෙතන තියෙනවා 4 6 8. හරිද? මේ තියෙන්නේ අර ඔයාලට දෙන්නේ ටාගට් ගොඩක්. හරිද? ටාගට් ගොඩක් දෙනවානේ. මේ දෙකේදී එන්ට්‍රි එක තියෙනවා. මේක එන්ට්‍රි. මේක ඊ අකුර දාගන්නකෝ. හරිද? මෙතන SL එක තියෙනවා එකේදී. හිතන්නකෝ එහෙම. ඔන්න එකේදී SL එක තියෙනවා එන්ට්‍රි එක දෙකේ තියෙනවා. දෙකේ තියෙන එන්ට්‍රි එක ට්‍රේඩ් එක ගත්තට පස්සේ හිතන්න පම්ප් වෙනවා කියලා දැන් අපි ලොන්ග් ට්‍රේඩ් එකක් දාන්නේ. පම්ප් වෙනවා. එතකොට ප්‍රොෆිට් එක එනවා තුනට විතර එනවා. ඒ කියන්නේ පොඩි ප්‍රොෆිට් එකක් එනවා. හරිද? ඩොලර් එකක ප්‍රොෆිට් එකක් එනවා හිතන්නකෝ. ඔයාට පුළුවන් මෙන්න මේ ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට අරගෙන මෙන්න මේ ෆස්ට් ටාගට් නැතුව සෙකන්ඩ් ටාගට් එකට දාගන්න පුළුවන්. හරිද? එතකොට පළවෙනි සෙට් එකේ පුරුදු වෙනකොට කියන්නේ ඔයාලා ෆස්ට් ටාගට් පාවිච්චි කරන්න. හරිද? ස්ටොප් ලොස් පාවිච්චි කරන්න ෆස්ට් ටාගට් පාවිච්චි කරන්න. ෆස්ට් ටාගට් යනකම් අල්ලන් ඉන්න පුළුවන් එක්කනට පුළුවන් සෙකන්ඩ් ටාගට් වෙනකම් අල්ලන් ඉන්න try කරන්න. හරිද? හැබැයි ගොඩක් වෙලාවට අපි දැන් හිතන්න ඔයාලා ට්‍රේඩ් දාන අනුන්ගේ සිග්නල් එකකටනේ. එතකොට
අපි දැන් සාමාන්‍යයෙන් දෙන සිග්නල් එකේ ෆස්ට් ටාගට් එක දාලා අපි අයින් වෙන තරම් අපේ ඇඟට හොඳයි. මොකද අපි දන්නේ නැහැ ඇනලයිස් එක මොන වගේද කියලා. දැන් අපිම ට්‍රේඩ් එකක් ඇනලයිස් කළා. අපිම මාකට් ඇනලයිස් කළා. අපිම ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපිට සැටිස් මේ මෙන්න මේක මෙතනින් හැරෙයි මේක මෙහෙම වෙයි කියලා. එතකොට අපිට පුළුවන් අපේ ට්‍රේඩ් එක අල්ලන් ඉන්න. වෙන කෙනෙක් දෙන ට්‍රේඩ් එකක් එහෙම අල්ලන් ඉන්න යන්න එපා. ඒක රිස්ක් එක වැඩි. හරිද? අපි ලොකුවටම බලන්න ඕනි ප්‍රොෆිට් සයිඩ් වඩා අපේ රිස්ක් එක අඩු කරගෙන අපි කොහොමද අපේ තියෙන ෆන්ඩ් එක ආරක්ෂා කරන්නේ කියලා. හරිද? ඒකට හේතුව තමයි හරිද? ඒකට හේතුව තමයි අපි ගන්න ට්‍රේඩ් හිතන්න අපි ගාව ඩොලර් 10යි තියෙන කියලා. හරිද? ඔන්න අපි ට්‍රේඩ් එකක් කරා ඒක 750ක ප්‍රොෆිට් එකක් ආවා. පළවෙනි ට්‍රේඩ් එක 750 ප්‍රොෆිට්. හරිද? ඊට පස්සේ මේ 10 750ක් තියෙනවනේ. දැන් පොඩි තණ්හාවක් එනවා. දැන් මට ට්‍රේඩින් පුළුවන්. මම මේකෙන් ලොකු ගණක් දාලා මේ එකපාරම අල්ලනවා කියලා ලෙවරේජ් ෆුල් දාලා මේ ට්‍රේඩ් එකෙන් 150ක් දාලා ඩොලර් 5ක් දාලා එක ට්‍රේඩ් එකට. හරිද? ස්ටොප් ලොස් මුකුත් නැහැ. ක්‍රොස් මාර්ජින් දානවා. කරුමෙට හරි අපි දැන් මේ අප්සයිඩ් එකට නම් කරුමෙට හරි මාකට් ක්‍රෑෂ් කරලා ඩවුන් වුණොත් එහෙම මේ ඩොලර් 5ක් නැති වෙනවා. මේ 10 750ක් නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි අපි මැනේජ් කරලා ලෙවරේජ් අඩු කරලා හරියට මැනේජ්මන්ට් එකටත් එක්ක ගියොත් එහෙම එක ට්‍රේඩ් එකකින් අපි ඩොලර් 0.5 ගානේ හෙව්වත් ට්‍රේඩ් 4ක් යද්දී ඩොලර් 2ක් හොයලා ඉවරයි. හරිද? ඊට පස්සේ දැන් හිතන්නකෝ මේක අනිත් පැත්ත ඩොලර් 10න් ට්‍රේඩ් එකක් ලොස් වුණා කියලා. එතකොට 9.50ක් විතරයි අපේ ඉතුරු වෙන්නේ. එතකොට ඉතුරු 9.50. අපිට පුළුවන් ඒ 9.50න් ට්‍රේඩ් එකෙන් හෝ දෙකෙන් මේ ලොස් එක කවර් කරගෙන රිකවරි වෙන්න. හරිද? හැබැයි එහෙම නෙමෙයි. ඔයාලා ගාව තියෙන ෆන්ඩ් එකෙන් 50ක් හෝ 60ක් හෝ නැත්නම් ෆන්ඩ් එකම ගියොත් එහෙම නැවත ෆන්ඩ් එකක් ඇඩ් කරනකම් මේක රිකවරි කරන්න බැහැ. හරිද? ඒ හින්දා ඒකත් මතක තියාගන්න. හරි. දැන් ඒ කොටස් ටික පැහැදිලිද? ඒ කොටස් ටික පැහැදිලිද? තේරෙන්නේ නැත්නම් කියන්න මම කියා දෙනවා පාරා. අපි එතකොට ට්‍රේඩ් එක දානකොට අපේ ෆන්ඩ් එකෙන් කොච්චර සාමාන්‍යයෙන් දාන්න ඕනේ? ඔව් ඒක මම අර වීඩියෝ එකේ අදදී මම ආයෙ පාරක් කියන්න. අපි දැන් හිතන්න අපි ගාව තියෙන ඩොලර්ස් 10යි. ඔන්න මම මේ පාඩම කියලා දෙන්නම්කෝ. අපි ගාව තියෙන ඩොලර්ස් 10යි. හරිද? මේ 10ක් තියෙනවා නම් අපි උපරිම මම පාවිච්චි කරන්න යන්නේ ඔයාලට ප්‍රැක්ටිස් වෙනකන් ලෙවරේජ් එක 10යි. හරිද? ලෙවරේජ් එක 10 නම් ඔයාලා දාන්න ඕනේ එක ට්‍රේඩ් එක ඩොලර් 1යි. හරිද? එතකොට ඔයාලගේ ට්‍රේඩ් එකේ ලික්විඩ් එක 0 වෙනවා. ලික්විඩ් 0 කියන්නේ රිස්ක් එක අඩුයි. හරිද? ඒක ඔයාලට තේරෙනවා මම කියන එක අර මේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකේ මම සම්පූර්ණයෙන් පෙන්ලා තියෙනවා. හරිද? එතකොට මේ ඩොලර් එකක් ට්‍රේඩ් එකට ගන්නවා අපි අපේ ලෙවරේජ් එක 10යි. හරිද? මතක තියාගන්න ඩොලර් 10ක් ෆන්ඩ් එක තියෙනවා නම් ලෙවරේජ් එක 10 පාවිච්චි කරනවා අපි එක ට්‍රේඩ් එක ගන්නේ 1 ඩොලර් 1යි. මේක බලන්නේ කොහොමද දන්නවද? දැන් මේ 10 වරක් එක 10යිනේ. සාමාන්‍ය චක්‍ර හිතන්නකෝ. 10 වරක් එක 10යි. 10යි කියන්නේ මේ 10 සමානයි මෙන්න මේ ෆන්ඩ් එකට. හරිද? අපි දාන ට්‍රේඩ් එක වැඩි කරනවා මෙන්න මේ ලෙවරේජ් එකෙන්. එතකොට අපේ ෆන්ඩ් එකට සමාන නම් අපේ ලික්විඩේෂන් එක 0 වෙනවා. හරිද? ඔය ට්‍රේඩ් වල මනි මැනේජ්මන්ට් කියන්නේ මෙන්න මේකට. හරිද? එතකොට පෙන්නනවා මේ ට්‍රේඩ් එකේ රේඩියෝ එක. කියන්නේ රිස්ක් රේඩියෝ එක කොච්චරද කියලා. ඒක සාමාන්‍යයෙන් මම කියන්නේ 5න් පාත තියාගන්න. හරිද? ඒ රිස්ක් එක 5න් පාත පෙන්නනවා කියන්නේ ඔයාලා ට්‍රේඩ් එක ආරක්ෂිතව රන් කරන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් අපිට මේ ට්‍රේඩ් එක ලික්විඩේෂන් 0 කරලා ස්ටොප් ලොස් නොදා වුණා ට්‍රේඩ් එක අරන් යන්න පුළුවන් මාස ගණක් වුණත් අවුරුදු ගණක් වුණත්. හරිද? හැබැයි අපි ගාව මේ පොඩි ෆන්ඩ් එකක් තියාගෙන එහෙම කරන් යන එක අපිට පාඩුයි. ඒ හින්දා එහෙම කරන්න එපා අනිවාර්යෙන්. ෆස්ට් ටාගට් හෝ සෙකන්ඩ් ටාගට් දාලා ඔයාලා අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක පාවිච්චි කරන්න. හරි. ඒක තේරුණාද? ඔව්. හරි. එතකොට මේ ෆන්ඩ් එක ඩොලර් 20ද 100ද ඒක මැනේජ් කරන්න ලෙවරේජ් එකත් එක්ක. හිතන්නකෝ දැන් ඔයාලා මේ විදියට මම ආයෙ ගානකින් පෙන්නන්නම්. දැන් ඔයාලා ගාව තියෙනවා ඩොලර් 10ක් නෙමෙයි. ඔව් 20 10ම ගමුකෝ. මොකද මම 10න් තව එකක් දාන්න. ලෙවරේජ් 20. හරිද? ඔන්න මම ට්‍රේඩ් එකක් දාන්න යනවා. ඩොලර් 10 ලෙවරේජ් 20 එක ට්‍රේඩ් එකකට යනවා ඩොලර් කීයද? 0.5යි. හරිද? ඇයි ඒ? ඇයි ඒ? දන්නවද? දැන් මම මේ කියා දුන්නා. ඇයි ඒ? 0.5 ඩිවයිඩ් කරන්න 20ෙන්. එතකොට කෙලින්ම එන්න ඕන ඩොලර් 10ක්.
හරිද? මේක පොඩි ගණන් එක්ක යන සීන් එක. හරිද? එහෙනම් බය වෙන්න එපා මේ. අමාරු කියලා එහෙම අමාරුවක් නෑ. normally මේ manage කරන්න පුළුවන්. කැල්කියුලේටර්ස් තියෙනවානේ. හරිද? දශම පාඩියකට 20 බැලුවොත් එහෙම මේක 10 වරක් පහ බැලුවා 5යි, දෙකක් බැලුවොත් එහෙම 10යි. හරිද? එහෙම හදාන්න පුළුවන් ඈ. මේ ගණන් අමාරු නා. 0.5යි. එතකොට එකට රේට් දාන්න 0.5යි. ඔයාලගේ ලෙවරේජ් එක වැඩි වෙන්න අනිවාර්යෙන් ඔයාලා ඇඩ් කරන ෆන්ඩ් එක අඩු කරන්නම ඕනි. හරිද? අධික තණ්හාවට යන්න එපා. ට්‍රේඩ් දෙක තුනක් මේ ප්‍රොෆිට් වෙද්දී ලෙවරේජ් හයි ලෙවරේජ් දාලා මේ ෆන්ඩ් එකෙන් 40ක් දාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද ඊළඟ ට්‍රේඩ් එක ලොස් වෙන්න පුළුවන්. ප්‍රොෆිට් වෙන්න පුළුවන්. හරිද? ලොස් වෙන පැත්තට ගියොත් එහෙම ඔයා ට්‍රේඩ් කරන එක එපා වෙනවා. එහෙම වුණොත් එහෙම ඔයාලා ලොස් වෙනවා. හරිද? ඒ හින්දා ඉස්සල්ලාම අපි කරන්න ඕනේ ප්‍රොෆිට් එකට වඩා අපේ තියෙන ෆන්ඩ් එක ආරක්ෂා කරගෙන අපි කොහොමද ගේමක් ගහගන්නේ? කොහොමද අපි හිමීට මේක අප් කරගන්න කියලා එක විතර ඔලුවට ගන්න. අර TikTok වල තියෙන වගේ ලෙවරේජ් 50 75 දාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද එයාලා දාන්නේ පොඩි ෆන්ඩ් එකක්. ඔය ට්‍රේඩ් වලට 0.0 ගණන් වලින් තමයි ට්‍රේඩ් දාන්නේ. ඊට පස්සේ ඒක ඩවුන් වෙන හරි අප් වෙන හරි යාලා මේ ලැඩය කරනවා කියලා එකක් කරනවා. ලැඩය කරන එක වලට මං කියා දෙන ඉස්සරහා පාඩම් වලදී. මොකද ඔයාලා තාම පටන් ගන්නනේ. ඔයාලට දැම්ම ලැඩ කරගෙන කියා දුන්නොත් එහෙම ලැඩ කරලා ඔයාලා account එකත් නැති කරගන්නවා. හරිද? ඒ හින්දා එයාලාගේ මරිසි වලට බොරු වලට අහු වෙන්න එපා. මේ ලෙවරේජ් හයි ලෙවරේජ් දානවා කියන්නේ ලොකු ෆන්ඩ් දාන්න යාලා පොඩි ගාණක් දාන්නේ. ඒකයි මැනේජ්මන්ට් කියන්නේ අන්න ඒකට. හරිද? ඒ ලෙවරේජ් එක ලොකු වුණත් දාන ෆන්ඩ් එක අඩු කරලා අපිට පුළුවන් ඒක ලික්විඩිටි සීරෝ කරලා මැනේජ් කරගන්න හරියටම. මතක තියාගන්න ඔයාලා ට්‍රේඩ් දාද්දි අපි කොච්චර සිග්නල් දුන්නත් දවසට ට්‍රේඩ් තුනක් ගන්න. ඒ ට්‍රේඩ් තුනෙන් දෙකක් මේ ප්‍රොෆිට් වෙලා හෝ ලොස් වෙලා අයින් වුණා කියන්නේ අන්න ඊට පස්සේ ආයි ට්‍රේඩ් එකක් ගන්න. නැත්තම් ට්‍රේඩ් තුනෙන් පස්සේ ට්‍රේඩ් දිගටම දාලා යන්න එපා. ඒකේ account risk එක වැඩි. හරි. දැන් ප්‍රශ්න අහන්න පුළුවන් තව. අහන අයට මැසේජ් එකක් දාන්න පුළුවන්. බය නැතුව. නෑ තීක්ෂණ මේ පාඩම පරක් වුණේ ඔයා. මේ මම දැන් දැක්ක මැසේජ් එක. ඔව් සිග්නල් මේ ගෲප් එකට සිග්නල් එක දුන්නාට පස්සේ මේ ඒ සිග්නල් එක අනිවාර්යෙන් දාපු ටයිම් එකත් එක්ක බාන මාකට් ප්‍රයිස් එක කොහොමද යන්නේ කියලා ඊට පස්සේ මැනේජ් කරලා ගන්න ඕන. හරි මැසේජ් එකක් දාන්න. ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැද්ද? ගගන් නම් ප්‍රශ්න නැහැ හැමදාම. ට්‍රේඩ් කරත් යන ප්‍රශ්න එන්නේ. නේද ගගන? අ ඔයාලා මේන් channel එක නැද්ද සේපාලික? ඔයාලගේ මේ මේන් channel එක අනිවාර්යෙන් තියෙන්න ඕන. මේන් channel එක නැත්තම් කියන්න මම ඇඩ් කරන්න. ඒක තමයි වීඩියෝස් ටික තියෙන්නේ. නෑ නෑ ඔව් ට්‍රේඩ් මෙහෙමයි. දැන් අපි ට්‍රේඩ් එකක් දාපු ගමන් ප්‍රොෆිට් වෙන්න ඕන නිතියක් නෑ හරිද? ට්‍රේඩ් එකක් දාලා අද දාන ට්‍රේඩ් හෙට හවස් වෙද්දි හෝ පහුවදා එහෙම එන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක ටාගට් එකයි පාවිච්චි කරන්න. හරි මම ඒක ඇඩ් කරන්න. මේන් channel නැති අය මට මැසේජ් එකක් දෙන්න WhatsApp එකට මම අනිවාර්යෙන් ඇඩ් කරන්නම් ඈ. ඒක තමයි කෝස් එකේ ලින්ක් එක කියන්නේ කෝස් එක තියෙන්නේ. තීක්ෂණ ඔයා කලින් ක්ලාස් එකේ ඉඳගෙන නැත්නම් අලුත් කෙනෙක්ද? බලන්න මේවා වැඩ් කරලා නැද්ද කියලා මං අචින්තයට කියන්න අචින්ත බලන්න ඒක. දාව නචින්ත අඳුරන නචින්තට කියන්න ඇඩ් කරයි.
නෑ WhatsApp group එකක් නෑ. මොකද WhatsApp හදන්නේ නෑ මේ. මල මේ නම මොකක්ද දන්නේ? හොඳ නම මොකක්ද කියලා මේ ඇඩ් කළ නැති එක්කෙනා. තීක්ෂණලු. තීක්ෂණ. බලන්න අචින්ත එයාව ඇඩ් කරන්න. මේ මේ මට එයාගේ WhatsApp නම මොකක්ද කියලා කියන්න පුළුවන් දන්නේ. නම්බරය අන්තිමට මම ඔක්කොටම දැම්මා. පොඩ බාන අචින්ත WhatsApp ඇඩ් එකේ පොඩ ඉන්න මියුට් කරන්න. හරි මේ හරි මාලක මල්ලි ස්පොට් ට්‍රේඩ් වල මේ ස්පොට් ට්‍රේඩින් කොටසේ පැට්‍රිකලි මං කියා දෙනකොට වීඩියෝ එක දැක්කද ඔය එකේ? ඔවයි ඒක වට තේරුම් නැද්ද? ඒක යන්න ඕනේ දිග පාඩම. ඒක අපිට ෂෝට් ලිවර ගන්න බෑ මොකද මේ නැත්නම් ඒක වට තේරෙන්නේ නැති වෙනවා. ඒක වෙන්නේ මල්ලි දැන් අපි දාන ට්‍රේඩ් එකේ ඉඳන් අපිට පුළුවන් ඒක ස්ටොප් ලොස් එකයි මේ ස්ටොප් ලොස් එක උට්ටලා යන්න. මට සරලව කිව්වොත් එහෙම. තේරුණා? ඒක හිතන්න අපි ගන්න එකේ දිනම් ටාගට් එක උඩට යනකොටත් අපිට ඒක අරන් උඩට රේඩ් එක අරන් යන්න පුළුවන්. 5ද 10ද කියන පොයින්ට් එකේ ඉඳන්. තේරුණා? ඔයාලට ක්ලියර් නැද්ද? මාලක මාලකවා එකපාරක් වීඩියෝ එක බලන්න. හරිද? තේරෙන්නේ නැත්නම් මට කියන්න මම ඔයාලට ඒක ඊළඟ සතිය ආයෙ කියලා දෙන්නම්. ස්පොට් ට්‍රේඩින් වල ගොඩක් වෙලාට ඔයාලා පාවිච්චි කරන්න ඕනි මාකට් ඕඩර්ස් එක ස්ටොප් ලිමිට් එක ලිමිට් ඕඩර්ස් ඒ තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. අරකට හොඳයි ඉතින්. මේ ගොඩක් වෙලාට මම නම් කියන්නේ කොයින් හෝල්ඩ් කරන හින්දා මම වැඩිපුර පාවිච්චි කරන්නේ ස්ටොප් ලිමිට් එකයි ලිමිට් ඕඩර්ස් වගේ තමයි පාවිච්චි කරන්නේ. මම මාකට් ප්‍රයිස් එකෙන් බයි කරන ගොඩක් වෙලාට ඊට පස්සේ මම හෝල්ඩ් කරන කොයින් මේ ඩේ ට්‍රේඩ් වලට ගන්න ෆියුචර් ට්‍රේඩ් තමයි. ඒක තමයි වාසි. මේ ස්පොට් ට්‍රේඩ් වලට ඩේ ප්‍රොෆිට් එකක් ගන්නවා නම් මම ෆියුචර් තමයි පාවිච්චි කරන්නේ. ස්පොට් වල මම ගොඩක් කරන්නේ කොයින් හෝල්ඩ් කරන දා මම කරන්නේ. මම කොයින් ලිස්ට් එකක් කලින් ගිය සතියේ දුන්නා. හැබැයි මම ඒක රෙකෝඩ් කරේ නෑ. ඔයන්න මම ආයෙ පාරක් දෙන්නම් කට්ටියට බලා ගන්න කොයින් ටික. කොයින් මං ගිය සතියේ උඩ ලොකු ලිස්ට් එකක් දුන්නා. මාලකලා එම ඉන්දියා. 18ක් දුන්නා ඔව් 18ක් මග දුන්නා. මාලක පුළුවන් නේ 18 අපේ මේ chat group එකට දාන්න කට්ටිය. ඒතකොට chat group එන්නේ නැත. channel එකේ ඉන්න අයට කරන්න දෙයක් නැහැ. chat group එක අනිවාර්යෙන් chat group එක සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝටම. ආමන් දාන්න ඔව් ඔයා 18 දාන්න මම 18ක් දුන්නා ගිය සතියේ. ඒක යටින් බයි කරා නම් මේ ප්‍රොෆිට් එක. දැම්ම අපේ පරණ ඕනේ කට්ටියට මම කලින්ම දීලා තිබ්බේ. ඒ කට්ටියට ගත්තා නම් මේ ප්‍රොෆිට් එක අතේ. ප්‍රශ්නේ ඉවරද? ප්‍රශ්න නැද්ද? ළමයි ප්‍රශ්න නැද්ද? අපි අර දැන් බයිනෑන්ස් එකේ මුලින්ම ට්‍රේඩ් කරද්දී ඒකේ අර මේ ෆියුචර්ස් එකට ගියාම අහනවා අර මේ බිගිනර් කෙනෙක්ද එක්ස්පීරියන්ස්ද නෑ ඒක ඇඩ්වාන්ස් ඒක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බිගිනර් හරි එක්ස්පීරියන්ස් හරි ඒක ඕන එකක් දෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඕන නැහැ. එකක් දුන්නට අපිට පස්සේ ලෙවරේජ් එක ඕන විදිහට චේන්ජ් කරන්න දෙනවනේ. ඔව් ඔව්. ඒකවා මේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් හරි බිගිනර් කෙනෙක් හරි අර යාලා ඉතින් අර ඔයාලා සපෝට් එකයි දෙලා ලෙවරේජ් අඩු කරලා පොඩ්ඩක් දෙනවා සපෝට් එක. ඊට පස්සේ ඕක ආ කියනවා. අපිට හැබැයි ට්‍රේඩ් එක දාද්දි එකෙන් එකට චේන්ජ් කරන්න පුළුවන් අපිට ඕන විදිහටනේ. ඔව් ඔව් ඔව්. ට්‍රේඩ් එක දාද්දි ඔයාලා ලෙවරේජ් අර මං කියන්නේ ලෙවරේජ් එක අපිට ඕනකට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හරිද? ඒ ඇඩ්ජස්ට් කරද්දි අපි අර තියෙන ප්‍රමාණය වැඩි කරගෙන ඇඩ්ජස්ට් කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනේ බයිනෑන්ස් එකෙන් ගන්න ලෝන් යන්නේ ලෙවරේජ් එක කියන්නේ. අපි ඒක ගන්න ගාන උපරිම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ලෙවරේජ් එක 20න් පාත ගන්න ඕන අපි සේෆ්. ඒ හින්දායි මම අර රෙකමන්ඩ් ලෙවරේජ් එක 10 ගන්න කියන්නේ. 10න් පාත ගන්න ඕන නිකන් ස්වින් ට්‍රේඩ් එකක් වගේ. ඒතකොට පොඩි ෆන්ඩ් එකක් තියෙන කෙනෙක්ට ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක මම 10න් පාත ගන්න කියන්නේ නැත්තේ. chat group එක ඇඩ් වෙන්න මේ මේන් channel එකේ link එක දාලා තියෙනවා. ඒකට ගියාට පස්සේ ඒක උඩ chat group link එකේ මම උනා ඒක දාන්න. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කවුද බලමු දැන් ප්‍රශ්න මොකක්ද තියෙනවද කට්ටියට? මට මෙසේජ් එක ප්‍රශ්න මොකුත් නෑ නේද? මේ අර ක්‍රොස් එකයි අයිසොලේටඩ් එකයි පොඩ්ඩක්
මේ කියන්න පුළුවන්ද අර ඒ අර මුලින් අර ට්‍රේඩ් එක දානකොට අපි සිලෙක්ට් කරනවානේ ඔව් ඔව් ඔව්. ක්‍රොස්ද ඒක මෙහෙමයි. හරිද? ක්‍රොස් එකේ වෙන්නේ අපේ සම්පූර්ණ බැලන්ස් එක දැන් මම ඔයාලට කියලා දුන්නේ ඩොලර් 10ක් දැම්මොත් 1 කරගන්න කියලා. මේ ඒක තමයි වැඩිපුර මම පාවිච්චි කරන්නේ. ක්‍රොස් එකේ අපිට මේ අවාසියක් වෙන්නේ නැහැ ස්ටොප් ලොස් දැම්මොත්. හැබැයි ස්ටොප් ලොස් නොදා ට්‍රේඩ් කරොත් අවාසියක් වෙන්න පුළුවන්. හරිද? ක්‍රොස් එකේ ප්‍රොෆිට් එක සයිඩ් එකෙන් පොඩ්ඩක් වැඩි සයිඩ් එකක් තියෙනවා. ඒ වගේ තමයි රිස්ක් එකත් වැඩි. ක්‍රොස් එකේදී අපේ ලෙවරේජ් එකයි අපේ ඔක්කොම පාවිච්චි වෙන්නේ සම්පූර්ණ ෆුල් මාජින් එකත් එක්ක. හරිද? අයිසොලේට් එකේ පාවිච්චි කරන්නේ අපි දාන ට්‍රේඩ් එක ඩොලර් 5 නම් ඒ ඩොලර් 5ට තමයි මේ හැදෙන්නේ. ඒ කියන්නේ ලික්විඩේෂන් හැදෙන්නේ ඒ විදිහට ලොස් වල යන්නේ ඩොලර් 5 විතරයි. හරිද? ඔය ඉස්සර නම් කිව්ව කට්ටිය 100ක් මේ ටේක් ප්‍රොෆිට් ගියාට පස්සේ මේ මේක ක්ලෝස් වෙනවා ඊට 100ක් ලොස් පැත්තකම ක්ලෝස් වෙනවා. ඒක මම බලන්නේ. හැබැයි දැන් මම දැකලා තියෙනවා ලික්විඩේෂන්. මොකද මම ඇත්තටම කිව්වම මම අයිසොලේට් පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ ක්ලෝස් එක විතරයි. හරිද? ඒතකොට අයිසොලේට් වල ලික්විඩේෂන් එක සයිඩ් එකේ තියෙනවා ලික්විඩිටි ප්‍රයිස් එක. එතනට ආවට පස්සේ ඒක ඔටෝ මේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඔයාලා දාන මේ ටාගට් එක අනුව ටාගට් දැම්මට පස්සේ එතනින් ටාගට් කැඩලා මේ ක්ලෝස් වෙන්න පුළුවන්. මේකේ ලිමිට් එකක් තියෙනවා ප්‍රොෆිට් එක and loss එක. ඒ හින්දා අවුස්ලෙට් එක අර මූලික ලෙවල් එකේ ඉන්න කට්ටිය පාවිච්චි කරන හොඳයි. හැබැයි නමුත් මම පාවිච්චි කරන්නේ ක්‍රොස් එක. හරිද? ඒ හින්දා ඔයාලා කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රොස් එක පාවිච්චි අනිවාර්යෙන් ස්ටොප් ලොස් පාවිච්චි කරන අත්දැකීමෙන් කියන්නේ නැති වෙන ගාන නැති වෙලා තියෙනවා හොඳටම. හොඳේ. ආය බොල් කියන්න දෙයක් නැහැ. මේ තීක්ෂ ඉන්න ගෲප් එකේ මේ දාලා දෙන්න මේ ෆොටෝ එක. අපේ ගෲප් වල ස්ක්‍රීන්ෂොට් ගහන්න බෑ මං හිතන විදිහට ඔය උඩින් ගියකොට පුළුවන් ඇති. මේ ගෲප් වල ගහන්න දෙන්නේ නැහැ. මේ අපි පර්මිෂන් දාලා දෙන්නේ. මොකද තොරතුරු පිට යන හින්දා. මෙහෙමයි අපි මේක හංගල කරන දෙයක් නෙමෙයි. අපේ ළමයිට අපි 100% සාධාරණ වැඩේ දෙනවා. හරිද? 30 40 18 ගිහිල්ලා මේ නැත්ත නැතින කට්ටියක් ඉන්නවනේ. එයාලට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මම ඒකයි එහෙම උඩ ආරක්ෂා වැඩි කරලා තියෙන්නේ. ඔයාලගේ හොඳට සහ මේ අපි හරි දේ දෙන හින්දා. හරිද? ඔයාලා බය නැතුව බලන්න අපි කියා දෙනවත් එකකින් තර්ක කරන්න ඕන කෙනෙක් එක්ක මේ තර්කෙන් පිට දෙයක් නැහැ. හරිද? ඔය SMC කන්සෙප්ට් එක තියෙනවා ඊට පස්සේ තව ඉලියට් එකව තියෙනවා එක එක තීර තියෙනවා හැබැයි රීටේල් තමයි ඉස්සෙල්ලාම ආවේ හරිද ඔය අපි ට්‍රේඩ් කරන කාලේ 2010 2020 වගේ මූලික තිබ්බේ රීටේල් කන්සෙප්ට් එක කියන්නේ ඔය සපෝට් රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් ඊට පස්සේ chart patterns ඒ ටික ඊට පස්සේ කියනවා මේක මාකට් එක හරියන්නේ නැහැ ඊට පස්සේ ආවා SMC ඊට පස්සේ ආවා IC trader ඊට පස්සේ ආවා මේ ඉලියට් එකව එක එක තියරි දැන් එළියට එනවා ඒවා හැමදේම ඔලුවට ගන්න යන්න එපා එක හරියන තීරයක් අල්ලගන්න ඒකෙන් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට මේ ගේමක් ගහන්න පුළුවන්. හරිද? අයියේ මේ අද අර කතා කරනකොට කොහොමද දන්නේ මේක? මට තේරුණේ අද අර ටී-ෂර්ට් එක එහෙම ගැන නැහැ. බයිනෑන්ස් මම එකේ. ඒක අන්තිමට අතාර මල්ලියා. ඔව්. ආ එතන group එක නැද්ද? ඔයා මේ Dream of Future Academy Advanced to මේ Basic to Advanced කියන කෝස් එකට ඇතුළට ගියාට පස්සේ ඒකේ උඩ තියෙනවා chat group link කියලා. අන්නේ link එක touch කරලා පස්සේ ඔයාව chat group එකට add වෙනවා. ඒක වෙනම දීලා නෑ මං හිතන්නේ. හරි තව ප්‍රශ්න තියෙනවද මේ කවුද කාංචි කියලා ඉන්නේ ඔයාට මේ ක්‍රොස් එක සහ අයිසොලේට් එකේ ප්‍රශ්නේ විසඳුණාද ඔව් ඒකයි මේ තව ඒකේ අර බයිනෑන්ස් එකේ තව නිකන් තෝරන් තියෙනවා සිංගල් ඇසෙට් මෝඩ්ද මල්ටි ඇසෙට් මෝඩ්ද කියලා. ඔයා සිංගල් දාන්න එක ඒ කියන්නේ ඇසෙට් මූඩ් එක කියන්නේ එකපාර දැන් ඔය තියෙනවා දැන් ඔය එකම කොයින් එකේ ට්‍රේඩ් දෙකක් දාන්න හැකියාව තියෙනවා ඒ කියන්නේ ලෝන් පැත්තටද ෂෝට් පැත්තට කියලා දෙකක් එකපාර දාන්න හැකියාව තියෙනවා හරිද අර ගොඩක් වෙලාවට ගොඩක් අය අර ට්‍රේඩ් කරන පුරුදු වෙන කාලේ ඒක මාරු දෙකම දාලා කරන අය ඉන්නවා. ඒක එච්චර සාර්ථක නෑ හොඳේ. ඒ හින්දා ඔයාලා දැන්ට සිංගල් මූඩ් යන්න මේ ට්‍රේඩ් එකෙන් දෙපැත්තට දාන්න යන්න එපා. ඒක හරියට මැනේජ් කරලා නැත්නම් කියලා වෙනවා. තව තියෙනවද අහන්න පුළුවන්. ඔයාලා ට්‍රේඩ් එක පුරුදු වෙන්න ඕන නම් මොක් ට්‍රේඩ් මේ ෆියුචර් වල තියෙන මොක් ට්‍රේඩින් කියලා. ඔය ෆියුචර් වල ගියාට පස්සේ උඩ තියෙන කොයින් එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ තියෙනවා අර පොඩි ලකුණු ටිකක් ඊට කෙළවරෙම තියෙනවා ඩොට් තුනක් පේලියට එන්නේ ටච් කරාට පස්සේ
ඒක ඇතුලේ තියෙනවා මොක් ට්‍රේඩින් කියලා එකක්. අන්න එතන ගියාට පස්සේ ඔයාලට පුළුවන් ට්‍රේඩින් පුරුදු වෙන්න. අර ක්‍රොස් එකේ අයිසොලේටඩ් එකේ අර දැන් ක්‍රොස් එක දැම්මොත් ෆුල් ෆන්ඩ් එකම මේ නෑ ෆන්ඩ් එක මට වැදෙන්නේ නැහැ. අපි දාන ට්‍රේඩ් ඩොලර් 1කට තමයි මේ ට්‍රේඩ් එක වැටෙන්නේ. නමුත් අර ලික්විඩේෂන් එක බැලන්ස් වෙන්නේ ෆන්ඩ් එකෙන්. එතකොට ට්‍රේඩ් එක ලික්විඩිටි වුණා කියන්නේ ෆන්ඩ් එක නැති වෙන ප්‍රශ්නේ වෙනවා. ඒකයි අර ස්ටොප් ලොස් යූස් කරන්න කියන්නේ. ඒ කියන්නේ මට පොඩ්ඩක් ඒක තව විස්තර කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. මේ මට ඒ කියන්නේ ඔයා අහන්නේ දැන් අපි ක්‍රොස් එක දාන හිතන්න ක්‍රොස් එක ඔන්නවා කියලා දෙන්නම්. ක්‍රොස් එකේ තියෙන ඩොලර් 10ක්. හරිද? ක්‍රොස් වලට එකේ තියෙන ඩොලර්ස් 10ක්. ෆියුචර් හරි. ක්‍රොස් පැත්තේ. හරිද? ඔන්න ක්‍රොස් එක මේකේ තියෙනවා. පොඩ්ඩක් අකුරු එමෙ හිතන්න එපා. මේ ලස්සන වැඩි. හරිද? ඩොලර් 10ක් තියෙනවා. ක්‍රොස් මෝඩ් එකේ ඩොලර්ස් 10ක් තියෙනවා. හරිද? මේ ඩොලර් 10න් ඔයා එක ට්‍රේඩ් එකකට දාන ඩොලර් එකයි නම් ට්‍රේඩ් එක වැටෙන්නේ එකයි. හරිද? එතකොට මේ ට්‍රේඩ් හිතන්නකෝ කොයින් එක මොකද උදාහරණයක්. TRX කොයින් හිතන්නකෝ. ඩොලර් එකක් වෙන්නේ නැහැ හොඳේ. මේ උදාහරණයක් ගන්නෙ ඩොලර් එකට ට්‍රේඩ් එක වැටෙන්නේ. හරිද? එතකොට මේකේ ස්ටොප් ලොස් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේ නෑ ස්ටොප් ලොස් පාවිච්චි කරන්න නැහැ හිතන්නකෝ. මේකේ ලික්විඩිටි තියෙනවා. දැන් මේක යන ප්‍රයිස් එක හිතන්නකෝ ඩොලර් 0.5යි කියලා. ඩොලර් එකක ට්‍රේඩ් එකක් දාලා දෙන්නේ කොයින් එක යන ඩොලර් 0.5යි. හරිද? මේකේ ස්ටොප් ලොස් මේ ලික්විඩිටි එක තියෙනවා 0.2යි එකකින් කියලා හිතන්න ඔන්න ලොකු ලෙවරේජ් එකක් දාලා තියෙන්නේ. ලොකු රිස්ක් එකක් තියෙනවා. ස්ටොප් ලොස් දාලත් නැහැ. ඩොලර් එකක ට්‍රේඩ් එක. හරිද? මේ ගාන දැන් ලික්විඩිටි එකට බැලන්ස් වෙලා නැහැ නේ. ඒක ලික්විඩිටි 0 වෙලා නැහැ නේ. එතකොට සම්පූර්ණ ෆන්ඩ් එකෙන් තමයි මේ ට්‍රේඩ් එක රන් වෙන්නේ. හරිද? ඒකෙන් අල්ලන් ඉන්නේ. මේ ට්‍රේඩ් එකේ ලොස් වෙන්න දැන් 100ට 200 යද්දි 100ට 200 ලොස්ට යනවා. ඒ කියන්නේ ඩොලර් දෙකක් ලොස්ට්. ඒ වගේ තමයි 100ට 1000ක් විතර යනකොට මේ මුළු ෆන්ඩ් එකම ලොස්ට් වෙලා පෙන්වනවා. එතකොට ඒ ලොස්ට් වෙනවා කියන්නේ මෙන්න මේ ලික්විඩිටි එක ඇවිල්ලා කියන එක. මේකට ආවා කියන්නේ මේ මුළු ෆන්ඩ් එකම නැතිලා යනවා. තේරෙනවද? ක්‍රොස් එක වෙන්නේ ඒක. අයිසොලේට් එක වෙන්නේ ඩොලර් 5ක් දාලා ට්‍රේඩ් එක අල්ලන් ඉදියොත් එහෙම ඒ දාන පහ විතරයි මේ කොච්චර ගාණක් ගියත් යන්නේ. අයින් වෙලා යන්නේ. එතකොට ඒක මේ ලික්විඩිටි ආවට පස්සේ මේ පහ යනවා. ඒක ගොඩක් වෙලාට කියනවා 100 ලොස් වුණාන් පස්සේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා කියලා. එහෙම වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මං අර ඒක පැට්‍රියලි පාවිච්චි කරලා නැහැ. හරිද? මම පාවිච්චි කරන ක්‍රොස් එකේදී වෙන්නේ මේ මෙන්න මේ තියරිය. මේ තියරිය මම අත්දැකීමෙන් ඉඳලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි දාන ඩොලර් 10 හරියටම ස්ටොප් ලොස් දාන්න නැතුව අල්ලන් ඉඳලා මේක දැන් හරියයි කියලා අල්ලන් ඉඳලා බැරිම තරම් මුළු ෆන්ඩ් එක වෙනස්තා තියෙනවා. හරිද? සල්ලි තියෙන කට්ටිය කරන්නේ මේකට ෆන්ඩ් එක ඇඩ් කරන එක. හැබැයි ඒක රිස්ක් එක වැඩි. තියෙන ෆන්ඩ් එක අපි ගියාට පස්සේ නැවත ෆන්ඩ් එක දාලා උදෙන් ට්‍රේඩ් එක ඕපන් කර වෙන මේක. අර ට්‍රේඩ් ලොස් වෙන ට්‍රේඩ් එක නැවත ෆන්ඩ් දා අල්ලන් ඉඳියොත් ඒක අවදානම් වැඩි. ඒ හින්දායි ගොඩක් අයට අපි කියන්නේ මේ ස්ටොප් ලොස් එක පාවිච්චි කරන්න කියලා. ඒක තේරුණාද? තාම තේරුනේ නැද්ද? ඔව් ඒ කියන්නේ අපි අලුතෙන් දානකොට ක්‍රොස් එක දාලා ස්ටොප් ලොස් එක දැම්මොත් ප්‍රශ්නයක් නැහැනේ. ඔව් ඔව්. ක්‍රොස් මෝඩ් එක පාවිච්චි කරලා ස්ටොප් ලොස් දානවා ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ එතන ස්ටොප් ලොස් හදුනා ඒක උඩ ඩොලර් 0.5ක් හරි එකක් හරි කැපෙන පොඩි ගාණක් කැපිලා ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා වාගේ ඉතුරු ෆන්ඩ් එක සේෆ් තියෙනවා. ඔව්. RSI ඉන්ඩිකේටර් හදනදී මම වෙන වීඩියෝකින් තියෙනවා දනුෂ්ක ඒක බලන්න අනිවාර්යෙන් අන්තිම වීඩියෝ සෙට් එක ඇත්තේ අන්තිම වීඩියෝ දෙක හෝ එකේ ඇත්තේ බලන්න ඒක මුලින් ඉඳන් ඒක වෙනම කොටසක්. හරි ඔය වගේ ප්‍රශ්න තියෙන පාඩම් අපි ආයෙ නැවත මතක් කරමු මේ ක්ලාස් එකේදී. ඒ කියන්නේ ඔයාලා දැන් මේ සතියේ මොන මෙසේජ් දෙන්නේ මොන පාඩමද අමාරු වෙන්නේ පාඩමේ ඒ කොටස මතක් කරන්න සම්පූර්ණම කියා දෙන්නේ මේ කියා දෙන්නේ නැහැ පැට්‍රිකලි කරලා පෙන්නනවා මේක වෙන්නේ මෙහෙමයි කියන එක. අර පාඩම් ටික සම්පූර්ණම මේ නැවත නැවත කරන බොරු වැඩක් නේ. ඒතර ඔයාලා පැට්‍රිකල් තමයි වැඩිපුර මේක කරන්න ඕනේ. දැන් මේ එන් ප්‍රශ්න මේවයි කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දැනුම ෂෙයා කරන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට වෙන ක්ලාස් වලට ගියාට පස්සේ මේ ප්‍රශ්න කතා කරන්න බෑ මම දන්න තරමට. අපේ ක්ලාස් එකේ එහෙම එකක් නැහැ. ඔයාලට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. හරි. එතකොට ඒක තේරුණාද? සම්පූර්ණ ඒක කොටස ක්ලියර්ද? අපි ඕඩර් එක දානකොට අර තව තියෙනව නේද ඕඩර් ටයිප් කියලා ඔව් එකක් ටයිප් ලිමිට්. එකේ ගොඩක් වෙලා ටයිප් පාවිච්චි කරන්න ඕනේ. මාකට් ඕඩර් එකයි සහ ස්ටොප් ලිමිට් ඕඩර් එකයි පාවිච්චි කරන එක නැත්තම් ඇති. මොකද අපි සිග්නල් වලට දෙන්නේ එක්ක මාකට් ගන්න කියනවා. නැත්තම් ස්ටොප් ලිමිට් එකෙන් දාලා
ට්‍රේඩ් එක මේ ඕපන් ඕඩර්ස් වල තියන්න කියනවා. එතකොට ඔයා ඒ දෙකෙන් ප්‍රැක්ටිස් වුණාන් පස්සේ ඇති දැන්ට. ඒකේ ඒ කියන්නේ ලිමිට් කියන එකද ස්ටොප් ඒක අර නෑ නෑ ලිමිට් ඕඩර්ස් යට ඇති ස්ටොප් ලිමිට් වෙනම එකක්. ඒක අපි කන්ඩිෂන් එකක් එක දෙන්නේ. මෙන්න මේ තැනට ගියොත් මෙතනින් මේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ කියලා. එතකොට දැන් හිතන්නකෝ එන්ට්‍රි එක දෙනවා එක කියලා ඒක කියන එක දෙකටම දෙන්න. එතකොට හරි ප්‍රශ්නයක් නෑ. සරලව. ඒක ස්ටොප් ලිමිට් එකනේ අපි යූස් ඔව් කරන්න ඕනේ. ඔව් ඔව්. ආ ඔයා අනිවාර්යෙන් මේ අපේ වීඩියෝ සෙට් එක බලන්න. ඒකේ අරම ස්පොට් ට්‍රේඩින් වල මම ওই කොටස කියලා දීලා තියෙනවා. ස්පොට් ට්‍රේඩින් කොටසේ ලිමිට් ඕඩර්, ස්ටොප් ලිමිට්, මාකට් ඕඩර්, OCO ඒ ඔක්කොම කියලා දෙනවා. එතකොට ඒකේ ඒ කොටස් ටිකමයි ෆියුචර් එකේ තියෙන්නේ. මම නැවත අර බොරුවට ෆියුචර් වල මේ ඒ කොටස අල්ලල්ලා ඉන්නේ නැත්තේ ඒකයි. ඒ කොටසමයි ෆියුචර් වල තියෙන්නේ. වෙනස තියෙන්නේ ලෙවරේජ් එක ඇඩ් වෙලා අපිට වැඩේ කරන්න ඕනේ හදලා තියෙනවා. බයිනෑන්ස් එක ලෝන් එකක් දෙනවා අපිට ෆියුචර් වලට. ස්පොට් වලට බයිනෑන්ස් සපෝට් එකක් නැහැ. අපි දාන ෆන්ඩ් එක විතරයි. ඒකයි වෙනස තියෙන්නේ. හරිද? ෆියුචර් එකේ හයි රිස්ක් හයි ප්‍රොෆිට්. අරකේ ලෝ රිස්ක් ලෝ ප්‍රොෆිට්. එහෙම සීන් එකක් තියෙන්නේ. අපිට අර ගෲප් එකේ සිග්නල් එන්නේ මේ ෆියුචර් වලනේ. ඔව් ගෲප් එක අපි දෙන්නේ මේ ෆියුචර් වලට. ෆියුචර් සිග්නල් එක ගොඩක් දෙන්නේ. ස්පොට් වලට බලමු ඉස්සරහට මම සිග්නල් සර්විස් එකක් හදන්න. මේ දවය ෆියුචර් සිග්නල් එකේ නම් දෙන්නේ පිටට සිග්නල් සර්විස් එක ඒවා මොනහරි අලුත් තිබුණම අප්ඩේට් දෙනවා මෙසේජ් එකක් දෙනවා ස්ටොප් ලොස් මේක වැදුනා මේක මේ වුණා කියලා. ඒක වෙන්න එපා. ටයිම් එකත් එක්ක තමයි මම වැඩේ අරන් යන්නේ. මොකද මම තව වැඩ වගේක් කරනවා තමයි මේකත් අරන් යන්නේ. ඇනලයිස් කරලා දෙනවා මම ඇනලයිස් කරලා දෙන අවස්ථාවක් තියෙනවා. මම ප්‍රිවිච් එක මම මේ ඇනලයිස් දෙනවා. ඊට අමතරව ඔයාලට ওই සිග්නල් ටිකත් දාන්න යන්න පුළුවන්. කවුරු සිග්නල් කොපි කරලා වෙන කොහෙවත් දෙන්න යන්න එපා. කොපි කරන්න බෑ මං හිතන විදිහට. මේ මොකද මං කලින් දැනුවත් කරන්නේ ගොඩක් අය කරන හින්දා. තව මොනවා ප්‍රශ්න තියෙනවද? මේ ටයිම් එක අවුලන්නේ නැද්ද ඔයාලට? ළමයි මේ ටයිම් එක අවුලන්නේ නැහැ නේද? කාටේ නින්ද ගිහලාද? හරි. මේ ක්ලියර් කරනවා ඈ. හරි. දැන් මම තව දෙයක් කියලා මේ දෙන්නම්කෝ. පොඩි දෙයක් මම අහන්නද ඒකෙම අර තව මොන හරි තව අර TPSL ඒවා මොන හරි අපි ඇඩ්ජස්ට් කරන්නද reduce on the කියලා එහෙම ඒක තමයි මම අර කිව්වේ. මේ ඔයාලා ඒක හරියටම බලා ගන්න පුළුවන්. අර මම මේ වීඩියෝ. අපි දාපු දාපු වීඩියෝ එක තියෙනවා. ආ channel එකේ. ඒක බලන්නකෝ මේ. ඒකේ ආ මම දීලා තියෙනවා TP එක SL එක ඇඩ් කරන විදිය ප්‍රැක්ටිකලි කියලා දීලා තියෙනවා. හරිද? ආ ඔයාලා ආ. දැන් මේක දැන් තේරුම් නැත්තම් ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඒක ඔයාලා තනියෙන් ට්‍රේඩ් එකක් දාන්න බයයි වගේ නම් මට WhatsApp message එකක් දෙන්න. මම මේ ඔයාලට නැවත ප්‍රැක්ටිකල් එක කරලා දෙන්නම්. හරිද? එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා හැමෝටම එහෙමයි. ඔයාලා හැමෝටම ඕන වෙලාවක මම WhatsApp එක කරා මම කන්ටැක්ට් කරගත්තොත් එහෙම ට්‍රේඩ් එකක් ප්‍රැක්ටිකලි දානදී මම කියා දෙනවා. අර තනින් කරන්න අමාරු කෙනෙක්ට මම ඒක chance එක සපෝට් එක දෙනවා. හරි. තව දෙයක් මම කියා දෙන්නම් අද පොඩි කොටසක්. හරිද? ඔයාලා දැන් මේ ට්‍රේඩින් ගැන අහපු හින්දාම මේ ෆියුචර් ට්‍රේඩින් වල කොටස් ටිකක් තියෙනවා. හරිද? ට්‍රේඩින් ස්ටයිල් ටිකක් තියෙනවා. ට්‍රේඩින් ස්ටයිල්. ඔයාලා අහලා තියෙද්දි දන්නේ ගොඩක් අය දැන් ට්‍රේඩ් කරන අය නම් දන්නවා ස්ටයිල් ටික මොනවද කියලා. සබැයි සමහර අය ට්‍රේඩ් කරත් ඒව දන්නේ නැහැ. හරිද? ට්‍රේඩින් ස්ටයිල් කියලා දෙයක් තියෙනවා. හරිද? ට්‍රේඩින් ස්ටයිල් කියවා ට්‍රේඩින් කරන ආකාර කියන සිංහලේ. හරිද? ට්‍රේඩින් ස්ටයිල්. මම උසෙන් අඳින්න පොඩ්ඩක් ඉතින් අකුරු ගැන හිතන්න එපා. එයාම යවුනොත් එහෙම. ට්‍රේඩින් ස්ටයිල්ස්. හරිද? මොනවද මේ ට්‍රේඩින් ස්ටයිල් ටික? පළවෙනි ස්ටයිල් එකේ තියෙන ස්කැල්පින්. හරිද? මම ඒක ක්ලියර් කරන්නම්. ස්කැල්පින්. හරිද? ට්‍රේඩින් ස්ටයිල් එකක් තියෙනවා ස්කැල්පින්. මේ වර වීඩියෝ සෙට් එකේ මම මතක විදිහට තියෙද්ද දන්නේ නැහැ. බාමන් නැහැ බලා ගන්නකො මේ වීඩියෝ එකේ. හරිද? ස්කැල්පින්. මේ ස්කැල්පින් ට්‍රේඩ් එක කියන්නේ මොකද්ද? මේක කරන්නේ පුංචි ටයිම් ෆ්‍රේම් එකක. හිතන්නකෝ 1 hour එකට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකක. හරිද? නැත්නම් 15 minute හරි 45 හරි පොඩි ටයිම් ෆ්‍රේම් එක නැත්නම් 5 minute වගේ ගන්නවා.
පොඩි ටයිම් ෆ්‍රේම් එක අපි ට්‍රේඩ් එකක් ඕපන් කරලා ට්‍රේඩ් එක ප්‍රොෆිට් ඕ ලොස් පිට හරි ලොස් ඕර් ප්‍රොෆිට් විදිය ක්ලෝස් කරනවා නම් අපි ඒකට කියනවා ස්කැල්පින් ට්‍රේඩ් එකක් කියලා. හරිද? සරලව කියන්නේ එන්නේ ඒක. ස්කැල්පින් ට්‍රේඩ් එකක් කියන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එක. හරිද? අපි ඇනලයිස් කරන chart frame එක ගන්නේ සාමාන්‍ය විනාඩි 15 වගේ. හරිද? ඊට පස්සේ අපි ඒක entry chart එක සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත ට්‍රේඩ් එක මේ අරගෙන ක්ලෝස් කරගන්නවා නම් ඒක හරි. හරිද? ඒක ගොඩක් වෙලාවට ඊට පස්සේ ඒක එහෙම නැත්නම් හෝල්ඩ් කරනවා ට්‍රේඩ් එක ගොඩකට හෝල්ඩ් වෙනවා නම් පැය 8ක් 9ක් හෝ 10ක් අතරදී මේ ට්‍රේඩ් වල හෝල්ඩ් කරලා අයින් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒ විදිහට අපි ගන්නවා ස්කැල්පින් ට්‍රේඩ් කියලා. ඔන්න පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ ස්කැල්පින් වල පුංචිම කාලච්ඡේදයකදී ප්‍රොෆිට් එකක් අරගෙන අයින් වෙන හැකියාව තියෙනවා. හරිද? මේ ස්කැල්පින් කළාදී නම් ගොඩක් වෙලාවට හයි ලෙවරේජ් පාවිච්චි කරනවා. ඒක රිස්ක් එක මැනේජ් කරගෙන දැනගෙන ඒ වැඩේ කරන්න. හරිද? සාමාන්‍ය 20 25 හෝ 30 35 වගේ පාවිච්චි කරනවා මේ ලෙවරේජ් එක ස්කැල්පින් කරන්න. ඒකත් කියන්න බෑ. ඊට පස්සේ දෙවනි ස්ටයිල් එක තියෙනවා. දෙවනි ස්ටයිල් එක යනවා ඩේ ට්‍රේඩින්. හරිද? නැත්නම් ඉන්ටර්ඩේ ට්‍රේඩින් කියලා කියනවා. බලන්න හිතනවා මේ ඩේ ට්‍රේඩින්. හරිද? ඉන්ට්‍රාඩේ ස්විං කියලා කියන ඉන්ටර්ඩේ ට්‍රේඩින් කියලා කියනවා. හරිද? දවසක් ඇතුළත. හරිද? දවසක් ඇතුළත. නැත්නම් මේක ගොඩක් වෙලාවට chart එක අපි ඇනලයිස් කරන්නේ 1 hour chart එක. හරිද? 1 hour chart එක ඇනලයිස් කරනවා එන්ට්‍රි ගන්න විනාඩි 15ක වගේ අපි ඇනලයිස් කරන්නේ 1 hour එන්ට්‍රි ගන්න යන්නේ විනාඩි 15 chart මේ ෆ්‍රේම් එක. ඊට පස්සේ අපි ඒ ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් මේ ට්‍රේඩ් එකක් අපිට සෝරි මට අර වැඩ වැරදුනා. ස්කැල්පින් එක අපි සාමාන්‍යයෙන් 10ක් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළත මේ ක්ලෝස් කරනවා. හරිද? ඊට පස්සේ මේ අපි ගන්න ඩේ ට්‍රේඩින් වල ට්‍රේඩ් එකක් උපරිම පැයක් හෝ පැය එකමාරලා පැය දෙකක් වගේ ඇතුළත රන් වෙන්න පුළුවන්. ඊට වැඩි වෙනත් අවස්ථා තියෙනවා. හරිද? ඒක අපි දැන් මේ තියරියටම කිව්වට පස්සේ තියරියෙන්ම මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා ඔයාලා හිතන්නකෝ පැය දෙකක් තුනක් අතර වෙන ට්‍රේඩින් අපි ගත්ත හැකි ඉන්ටර්ඩේ ට්‍රේඩින්. හරිද? නැත්නම් ඉන්ටර්ඩේ ස්විං ට්‍රේඩින් කියලා ගන්න පුළුවන්. හරිද? ස්කැල්පින් වැඩි 10න් ඵලයන් එනවා. මම එක ඉස්සෙල්ලා පැය ගානක් දුවේද. ඒක වැරදි. ස්කැල්පින් අනිවාර්යෙන් අඩි ගානෙන් ක්ලෝස් වෙන්න පුළුවන් ට්‍රේඩ් එක. හරිද? ඊට පස්සේ පස්සට යනකොට පොඩ්ඩක් ඒකේ හැමයා වෙනවා. ඊට පස්සේ ගන්නවා ඩේ ට්‍රේඩින්. ඩේ ට්‍රේඩින් කියන්නේ දවසක් හෝ දෙකක් යන්න පුළුවන්. හරිද? නැත්නම් පැය 6ක් හෝ පැය 24ක්. ඒක ගොඩක්ලාට අපි ගන්නෙ 4 hour chart එක. මේ ගොඩක් ලබන්නේ 4 hour chart එක. end chart එක ගන්නේ 1 hour. ඊට පස්සේ holding period එක 6 hour හෝ 24. හරිද? පැය 6ක් හෝ පැය 24 දවසක් ඇතුළත ක්ලෝස් වෙන්න පුළුවන්. නැත්නම් මේක දවසක් කිව්වට දවස් දෙකක් යන අවස්ථාවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඇනලයිස් එක හරිය මාකට් සිටුේෂන් එක අනුව මාකට් එක වොලියුම් එක අනුව මාකට් ලික්විඩිටි අනුව මේක ඔක්කොම වෙනස් වෙනවා. හරිද? තීරයට අනුව වෙනස් වෙන තීරෙම අනුව මේක යන්නේ නැහැ. ඒ හින්දා ඒක ලොකුවට හිතන්න එපා. ඊට පස්සේ යනවා ස්විං ට්‍රේඩින්. ස්විං ට්‍රේඩින් කියන එක සතියක් හෝ සත් දෙකක් දවස් දෙකක් හෝ මාස දෙකක් හෝ මේ මාස 7-8ක් වුණත් ස්විං ට්‍රේඩින් යන්න පුළුවන්. මේක කිව්වේ දැන් ඩේ ට්‍රේඩින් නේ. ඊට පස්සේ යනවා ස්විං ට්‍රේඩින්. ඔය ට්‍රේඩින් ස්ටයිල් ටික කටපාඩම් වෙන්න ඕනේ නැහැ. නෝමලි අයිඩියා ගත්තම ඇති. ස්විං ට්‍රේඩින් කියලා අරන් කිව්වේ අන්තිමට. ස්විං ට්‍රේඩින්. හරිද? ස්විං ට්‍රේඩින් එකේ ලෙවරේජ් එක උපරිම යන්නේ 5. උපරිම 5 ඊට පස්සේ 4 3 2 ලොකු ෆන්ඩ් එකක් තියෙන අවුලක් නැහැ. ට්‍රේඩ් එක දාලා සම ඩොලර් 100ක ට්‍රේඩ් එකක් දාලා මාස දෙක තුනක් වුණත් අල්ලන් ඉන්න හැකියාව තියෙන්න ඕන. හරිද? ඒක අපි ගොඩක් වෙලාවට ඇනලයිස් කරන්නේ වන් ඩේ chart එක. වන් ඩේ chart එක ඇනලයිස් කරනවා. ඊට පස්සේ මේක එන්ට්‍රි ගන්නේ 4 hour chart බලලා. හරිද? ඊට පස්සේ ඒකේ මේ හෝල්ඩින් ටයිම් ෆ්‍රේම් එක තමයි 7 days or 2 month 3 month නැත්නම් 1 year වගේ යන්නත් පුළුවන්. හරිද? ඒක අර ඇනලයිස් කරන ඇනලයිස් එක අනුව සහ මාකට් සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. හරිද? ඔන්න ඕක තමයි අද දවසේ පුංචි තියරිය. හරිද? පොඩි තියරියක් කියා දුන්නේ ඒක පුංචි තියරියක්.
මේ අපිට ගෲප් එකේ එන්නේ ඒ තුනෙන් මේ මොන එකද සාමාන්‍ය? ඒකේ සාමාන්‍ය ස්කැල්පින් තමයි. ස්කැල්පින් වලට වඩා යන්නේ ඩේ ට්‍රේඩින්. අර ඉන්ටර් ඩේ ට්‍රේඩින්. ඒ කියන්නේ සාමාන්‍ය දවසක් පැය 6ක් පැය 7ක් ඇතුළත දවසක් ඇතුළත ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. වෙනම ස්කැල්පින් මේ සර්විස් එකක් යනවා අපේ. ඒක අපි තාම ලොකු ප්‍රොමෝට් කරලා නැහැ. ඒක ගන්න අපි සාමාන්‍යයෙන් ෆන්ඩ් එක ඩොලර් 200න්වත් උඩ තියෙන්න ඕනි. ඒ අපේ සර්විස් එකට සෙට් කරනවා නම් ෆන්ඩ් ඩොලර් 200න් උඩ තියෙන්න ඕනි. මොකද මේ ඒ ඩොලර් 200 උඩ තියෙන කෙනෙක්ට විතරයි ට්‍රේඩ් එකක් දාලා මේ කරන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රොෆිට් එක 40%ත් 100ත් අතර යනවා. පොඩි ෆන්ඩ් තියෙන කට්ටියට දෙන්නේ නැහැ. ඒක මේ තරහ වෙන්න එපා. තරහ වෙන්න එපා කියන්නේ මේ රිස්ක් එකක් තියෙනවා. මැනේජ් කරගන්න පුළුවන් වෙන්නේ නෝමලි මෙහෙම ෆන්ඩ් එකක් තියෙන කෙනෙක්ට විතරයි. ඩොලර් 100ක් හෝ 100න් උඩ. හරිද? අර 50 60 තියෙන පොඩි ෆන්ඩ් තියෙන අය එන්න පුළුවන්. අපි වක්කීම ගන්න නැහැ. ඒක නිකන් දැනුවත් කරලා නැත්නම් අපි වාට කිව්වේ නැහැ කීකොත් එහෙම. හරි. තව ක්‍රමයක් තියෙනවා පොසිෂන් ට්‍රේඩින් කියලා. ඒක පොසිෂන් එක යන්නේ 1 week chart එක බලනවා, 1 day chart එකෙන් ඊට පස්සේ ඇනලයිස් එක ගන්නවා, ට්‍රේඩ් එක ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අල්ලන් ඉන්න පුළුවන් අවුරුද්දක් හෝ අවුරුදු 5ක් 6ක් වුණත් අල්ලන් ඉන්න හැකියාව තියෙනවා. හරිද? ඒක ලොකුවට අපි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔය අපි ස්පොට් ට්‍රේඩ් හෝල්ඩ් කරනකොට මම නම් පාවිච්චි කරනවා ඒක. මොකද මම ස්පොට් කොයින් හෝල්ඩ් කරන කෙනෙන්නේ. ඒ කියන්නේ මම පොඩි පොඩි ගණන් වලින් හරි ට්‍රේඩ් මේ කොයින් ටික අරන් දානවා පස්සේ කාලෙක මේක ගන්න පුළුවන් වෙයි කියලා. ඒක එහෙම වුණොත් එහෙමයි. නැත්තම් රිස්ක් එකක් අරන් තමයි ඉතින් කරන්නේ. ඒක ඩීලිස්ට් වලත් එහෙම නෑ. ඊළඟ සති මම ඔයාලට කියලා දෙන්නම් බුල් මාකට් එක බියර් මාකට් එක අඳුනගන්න විදිහ. ඒ කියන්නේ ඒක යන්නේ අන්තිමට. ඒ කියන්නේ හැමදාම පොඩි වුණාට තියරියක් අන්තිමට කියලා දෙන්න. අර ඔයාලගේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පස්සේ. හරිද? හරි. අද දවසේ අපේ පාඩම් ටික මෙච්චරයි. දැන් ඔයාලා ප්‍රශ්න නැහැ නේ මොකද? මාලක මේ ප්‍රොෆිට් කාඩ් දාලා තියෙන ඩොලර් 11.15 කෝස් එක ගන්නත් හොයලා ඉවරයි යා. සතුටුයි යා. ඒක අනිවාර්යෙන් ඒ තැනට එන්න ඕනේ. ඒ කියන්නේ කෝස් එක ගන්න ඔයාලා ඉක්මනට කව කරනවා මට ඒක පට්ට හැපි. මොකද ඒ කියන්නේ ඔයාලා සාර්ථකයි කියන්නේ මම හිතාගත්ත හැකි. හරිද? මේ පුංචි මුදලන්නේ අපි කෝස් එක අය කරන්නේ. ඒ කෝස් එක රුපියල් 3000 ඉක්මනට කවර් වෙනවා කියන්නේ මට ඒක හැපි. මොකද ගත්ත ගාන කවර් කියන්නේ යාට ඊට පස්සේ තියෙන ප්‍රොෆිට් ලෙවල් එක. ඊට පස්සේ යාට දෙන්න තනියෙන් ගේමක් ගහගෙන වැඩේ කරන් යන්න. මම ඔයාලගේ පස්සෙන් එන්නේ ප්‍රොෆිට් කාඩ් එවන්න මේ අපිට ෆීඩ්බැක් දෙන්න එහෙම කියලා එන්නේ නැහැ. හැබැයි ඔයාලා කැමති නම් අපිට ෆීඩ්බැක් එකක් දෙන්න. මොකද අපිත් එක්ක ඉස්සරහට සම්බන්ධ වෙන අයට අපි ගැන දන්වන්න. හරිද? ඔය 30 40000ට අහු වෙන කට්ටිය බේරගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. තව දෙයක් තමයි අපි අපේ ක්ලාස් එකේ අපි ටී-ෂර්ට් එකක් හදලා තියෙනවා. ටී-ෂර්ට් එකේ ඔයාලා දැක්කද දන්නේ ඩිසයින් එක මම දැම්මා ගෲප් වලට. කැමති අයට පුළුවන් අපෙන් මේ ටීෂර්ට් එක බයි කරන්න. බයිනෑන්ස් ටීෂර්ට් කියලා ගහලා තියෙන්නේ. පොඩියට ඇකඩමි ලෝකේ තියෙනවා. ඊට පස්සේ ඩිසයින් එකක් දාලා තියෙනවා ඇකඩමි ඩිසයින් එක. ඒක ඔයාලට කැමති නම් බයි කරන්න පුළුවන්. ඕනි තැනක අඳින්න පුළුවන්. ඕනි විදිහට ටීෂර්ට් එක ක්වොලිටි විදිහට ඩිසයින් වල එනවා එළියට. ඔයාලා කැමති අය ඉන්නවා නම් අපි 10 දෙනෙක් සම්බන්ධ වුණොත් ඒ කියන්නේ 10 දෙනෙක් ටීෂර්ට් එක ගන්න මේ සෙට් වුණොත් විතරයි අපි ටීෂර්ට් එක දෙන්නේ. ටීෂර්ට් එකේ වටිනාකම රුපියල් 2400යි. හරිද? 2400යි. මේ 2400 ගන්න ඩිලිවරි ෆ්‍රීත් එක්ක. ඔයාලගේ අමතර ඩිලිවරි චාර්ජස් අය කරන්නේ මේ ඩිලිවරි ඔයාලට ගෙදරට ෆ්‍රී ටී-ෂර්ට් එක හම්බ වෙනවා. කැමති අය ඉන්නවා නම් විතරක් අර මගේ 076 නම්බර එකට මැසේජ් එකක් දාන්න. මම නම්බර එක දාන්නම් ආයේ 076යි 246යි 94යි 67ගේ නම්බර එකට මැසේජ් එකක් දෙන්න. තව සතියක් ඇතුළත මම බලනවා මේ ළමයි 10 දෙනෙක් සම්බන්ධ වෙලා මේ ටී-ෂර්ට් එක බයි කරාද කියලා. බයි කරන්න සෙට් එක එකතු වුණොත් එහෙම මම ටී-ෂර්ට් එක print කරලා මේ ඔයාලා අතර එවනවා. නැත්තම් මට අවශ්‍ය නැහැ මේ අනවශ්‍ය විදියට බලපෑම් කරලා ටී-ෂර්ට් එකක් දෙන්න. මොකද මට ඕකෙන් ලාභයක් නැහැ. මට ඕන මේ දැන් මං ඉස්සරහට ප්ලෑන් කරලා තියෙනවා අපේ ක්ලාස් එක මේ Zoom එකේ යද්දි ඔයාලා කැම් එක ඔන් කරලා පිළිවෙලට ඉන්නවා නම් හොඳයි කියන එක. මොකද මට ඒතර ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලා වැඩේ කරනවද කොහොමද වැඩේ වෙන්නේ කියන එක. හරිද? ඊට පස්සේ තව එකක් තමයි අපේ ක්ලාස් එකේ ඇඩ්වාන්ස් සයිඩ් එක කියන්නේ ඇඩ්වාන්ස් කෝස් ස්ටාර්ට් වෙනකොට ඔය ටී-ෂර්ට් එක බයි කරපු හැමෝටම අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස් කෝස් එකේ ඩිස්කවුන්ට් එකක් දෙනවා. ටී-ෂර්ට් එකේ ෆීස් එක සම්පූර්ණයෙන්ම අපි ඒකෙන් අඩු කරනවා. ඒ කියන්නේ අඩු කරනවා කියන්නේ සාමාන්‍ය හිතන්න අපේ ඇඩ්වාන්ස් කෝස් එක 10000යි කියලා. ඒකෙන් අපි ටී-ෂර්ට් එකේ ෆීස් එක අඩු කරනවා 3000ක මුදල අඩු කරලා ටී-ෂර්ට් බයි කරපු අයට 7000ට සම්පූර්ණ කෝස් එක බයි කරන්න හැකියාව තියෙනවා. හරිද? ඒක කැමති අය විතරයි මේ අපි බල කරන්නේ. ඇඩ්වාන්ස් කෝස් එක දැම්ම යන්නේ. ඇඩ්වාන්ස් කෝස් තව යන්න
ඉස්සල්ලාම යන්න කලින් ඔයාලා මේ බේසික් B ඉගෙනගෙන බේසික් සයිඩ් එකෙන් උඩට ඇවිල්ලා ඉන්න ඕනේ. මොකද ඇඩ්වාන්ස් කියන එක ඉගෙන ගන්න කලින් බේසික් රීඩර් සයිඩ් එකෙන් හොඳට දැනුම අරන් තියෙන්න ඕනේ. බොරුවට ඇඩ්වාන්ස් කරනවා මම ඇඩ්වාන්ස් වලින් ගේමක් ගන්න කියලා එහෙම යන්න එපා. ඒක බොරු වැඩක් වෙනවා. මොකද ඇඩ්වාන්ස් සහ රීටේල් කියන දෙකම එකතු වුණොත් තමයි ඔයාලව සක්සස් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අමාරුයි. මම ගොඩක් කරලා පාවිච්චි කරන රීටේල්. මම බය නැතුව ඕන කෙනෙක්ට ඉස්සරහට මම කියනවා මම ට්‍රේඩ් කරන රීටේල්. මම පාවිච්චි කරන රීටේල්. මට අවුලක් නැහැ. මම මේක බය නැතුව ඕන දෙනෙක් කියනවා. මම මේක ඇඩ්වාන්ස් පැත්ත ලොකුවට මේ දාන්න යන්නේ නැත්තේ මේ වැඩිපුරම රීටේල් පැත්තෙන් ගේමක් ගෙවුවා හැකි. හරි. ඔයාලට ප්‍රශ්න තියෙනවද? අපේ ක්ලාස් එක ගැන පොඩි අදහසක් දෙන්න බැයිද කට්ටියට? මේ යන විදිය හොඳයිද නැත්නම් වෙනස් කරන්න ඕනිද කොහොමද? කෝ කට්ටිය නැද්ද නේද? දැන් 11:21යි. මොකද වෙනව වෙනස? ධනුෂ්ක මොකද වෙනව වෙනස? වෙනස කියන්නේ? වෙනසක් කියලාද වෙනස කරන්න try එකක් දෙනවා. ඔයාලා යාළුවෝ ඉන්නවා නම් කියන්න අපි ඉන්ඩිවිජුවල් ක්ලාස් ස්ටාර්ට් කරන්න යනවා. හැබැයි ඉන්ඩිවිජුවල් ක්ලාස් එක මේ 3000 නම් ගන්න අමාරුයි. මට ඒක තේරුන්නේ නැහැ. ධනුෂ් මට WhatsApp message එකක් දෙන්නකෝ. මට ඒවා කිව්වේ ක්‍රමේ තේරුන්නේ නැහැ. ඔන්ලයින් ඩිස්ප්ලේ තමයි දාලා තියෙන්නේ. මට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා කියන්නේ. Binance ඩිස්ප්ලේ එකද කියන Binance එක ඇතුලේ කරන විදිය එහෙමද වා කියන්නේ? මට ඒක ක්ලියර් නෑ ධනුෂ්ක පුළුවන් නම් WhatsApp message එකක් දාන්න නැත්නම් WhatsApp එකේ කෝල් එකක් දීලා කියන්නේ මේ විදිය આવොත් හොඳයි කියලා මම ඒක වෙනස් කරන්න try එකක් දෙන්න. මොකද මම කැමතියි මගේ අඩුපාඩු දෙනවා මම හදාගන්න. මම උගන්නන විදියේ මොනවද තේරෙන්නේ නැති තැන් තියෙනවද? බයිනස් ඩිස්ප්ලේ එක දාමු. කොහොමද මේ පොඩි පොඩි පාඩම් වලට බයිනස් ඩිස්ප්ලේ පාවිච්චි කරන්නේ නැතුනට මේ ඔයාලට ඇනලයිස් පාඩම් වලදී බයිනස් ඩිස්ප්ලේ එක සහ ට්‍රේඩින් view එක පාවිච්චි කරනවා. ඒක බය වෙන්න එපා. මේ වයිට් බෝඩ් එක පාවිච්චි කරන්නේ ඔයාලට ලේසි වෙන්න හිතාගෙන. මම මේ උගන්වන විදිය ඔයාලට හොඳයිද නැත්නම් මේ උගන්වන විදිය සෙට් මදිද තේරෙන්නේ නැද්ද? මට ඒක කවුරු මයික් එක on කරලා කිව්වොත් හොඳයි ඉතින්. හොඳයි සර්. කියන දේ තේරෙනවා. thank you. අනිත් අය නැද්ද? මෙසේජ් එකක් දානවා හොඳයි කියලා. හරි ඔයාලට ඕනින් ප්‍රශ්නයක් ආවොත් හරිද අපේ කස්ටමර් සර්විස් එක කරා මට මැසේජ් එකක් දෙන්න පුළුවන් මම ඔයාලට දෙන්නේ අර ප්‍රයිවට් නම්බර් එක මම ගොඩක් වෙලාවට මේ ප්‍රයිවට්ලි පාවිච්චි කරන නම්බර් මම ඔයාලට මේ ඇකඩමි නම්බර් එක හදන්නම් මොකද මම හදන ඇකඩමි නම්බර්ස් මේ දැනටම 10ට වැඩිය බෑන් කරනවා මේ කෝස් කරන අය ඉතින් ඒක අමාරුයි නමුත් මං නැවත නැවත මේ නම්බර්ස් අලුත් කරලා ඔයාලා වෙනුවෙන් ඒ නම්බර්ස් එක හදාගන්නම් මේ ඒක බය වෙන්න එපා ඔයාලට මගේ ප්‍රයිවට් නම්බර් හරි නැත්නම් ඔයාලට මේ අපේ කස්ටමර් සර්විස් කරා මාව සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා. කොහොම මම ඒක මාළක මේ මම කරා කියන්නේ මේ ඔයාලා මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා වීඩියෝ ඕනේ තරම් ඇති වීඩියෝ සෙට් එකේ. මම ඔයාලා දන්න සේපයාලි කාලේ මතක ඇති මම යාළුව ගත්තා ඉස්සෙල්ලා මේ ඇනලයිස් කරනකොට සහ ට්‍රේඩ් කරනකොට මේ ටැක්ටිකලි කරන් ඩොලර්ස් 10ක් දාන් හරි 5ක් හරි දාන් එන්න කියනවා. මම ෆියුචර් ස්පොට් දෙකම කරා. ඔව් මම අනිවාර්යෙන් කරා මේ ඔයාලටත් කරනවා නම් මම ඔයාලට දවසක් කියන්නම් දාගෙන ඉන්න ඩොලර්ස් 10ක් 15 හැමෝම පේන්න ට්‍රේඩ් එකක් දාමු. ඒක ප්‍රශ්නයක් නැහැ. පැට්‍රිකලි මම අනිවාර්යෙන් කරන එක කරනවම තමයි. මොකද මේ මගේ ක්ලාස් එක මම උපරිම try කරන්නේ මේ අඩු මේ බින්දුවෙන් එන එකාට සපෝට් එකක් දෙන්න මිසක් ඌ ගසාගෙන හොරගෙන කන්න නෙමෙයි. හරිද? ඒ හින්දා මේ කෝස් එක 3000 දීලා තියෙන්නේ. තව දෙයක් මතක් කරන්න ඕනේ අපි කෝස් එක රුපියල් 3000කට දෙන්නේ තව 100 දෙනෙක්ට විතරයි. හරිද? මොකද අපිට ප්‍රශ්න ටිකක් ආවා ගිය සති දී දවස්වල මේ ඇයි ඔයාලා මේ ගණන් වලට දෙන්නේ නිකන් දෙන්නේ ඇයි මේ අඩුවට දෙන්නේ ඇයි
අපේ කස්ටමර් සර්විස් එකට ලොකු ප්‍රශ්නයක් කරලා තිබ්බා මිනිස්සුන්ගේ. ඒක ඇයි දන්නේ එහෙම අහන්නේ? මේ මන් දන්නේ නැහැ. මේ මට පාඩුවක් නැති හින්දා මට ලාභයක් උපයන්න නෙමෙයි මම මේ වැඩේ කරන හින්දා මම 3000ට දෙන්න අදහස් කරේ. නමුත් ඒක ගොඩක් අයට ප්‍රශ්නයක්. ඇයි ඔයාලා මේ 20000 30000 කෝස් එක 3000ට දෙන්නේ කියලා ඉන්බොක්ස් අහනවා මේ වද්දෙනව පොඩ්ඩ වැඩි කරන්න කියලා ඔය කියන්නේ. එතකොට තව උපරිම 100ක් හරි 150ක් ගියමු උපරිම 150යි. හරිද? ළමයි 150යි මේක වෙනසක් වෙන්නේ නැහැ. 3000ට කෝස් එකෙන් ළමයි තව 150කටයි. හරිද? 150කින් පස්සේ කෝස් එක බේසික් කෝස් එක අපි යනවා 7000කට හෝ 5000කට රුපියල් 3000කින් කොහොමත් කෝස් එකේ ෆීස් එක වැඩි කරනවා. එතකොට රුපියල් 6000ක් හිතන්නකෝ. බේසික් කෝස් එක 6000යි. ඊට පස්සේ ඇඩ්වාන්ස් කෝස් එකට සම්බන්ධ වෙන ඔයාලගේ බැජ් එකේ මම කියන්නම් දැනුවත් කිරීම කරන්නම්. ඒ කෝස් ඔයාලා බැජ් එකේ ක්ලාස් එකේ ඉන්න අයට පුළුවන් කෝස් එක 10000ට සම්බන්ධ වෙන්න. හැබැයි ඒක අර ටී-ෂර්ට් කරන මේ ටී-ෂර්ට් බයි කරන අයට ප්‍රයිස් අඩු වෙනවා. නමුත් මම බලනම් තීරණය කළා මේ කෝස් එක සම්බන්ධව ඉන්න හැමෝටම එක විදියක් විදිහට සලකන්න 7000කට මේ දෙන්නම් අපේ කෝස් එකෙන් ඇතුලෙන් ළමයිට විතරයි. හරිද? අපේ කෝස් එක බේසික් කෝස් එක හරියට 7000යි කෝස් එක. ඊට පස්සේ මේක ගණන් වැඩි කරනවා. හරිද? ඊට පස්සේ අපි ඉස්සරහට මේ ප්ලෑන් කරලා තියෙන තාම මේ ඇඩ්වාන්ස් එකේ මේ මොනවද දෙන කන්ටෙන්ට් ටික තාම අපි හදාගෙන යන ගමන් තියෙන්නේ. මම හදන ගමන් තියෙන්නේ. ඒකත් මම කරන්නේ මේ තව අපිට ලෙක්චර්ස්ලා නැහැ. ලෙක්චර් කෙනෙක් ගන්න පුළුවන් නම් හොඳයි ඇඩ්වාන්ස් සයිඩ් එකට. මොකද දෙකම කරන්න අමාරුයි. නමුත් මේ මට තාම සැටිස් කෙනෙක් හම්බුන්නේ නැහැ. ඔයාලා දන්න හොඳ ලෙක්චර් කෙනෙක් ඉන්නවා නම් මේ රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. නමුත් මට මේ සැටිස් නැහැ තාම කවුරුත්. ඒ කියන්නේ මෙහෙමයි. අර ඇනලයිස් එක පුළුවන් එකක් නැහැ. එයාට උගන්න හැකියාව තියෙන්න ඕනේ. උගන්න හැකියාව නැතුනොත් ඔයාලට තේරෙන්නේ නැහැ නේ යාලා කියලා දෙන්නේ. ඒකයි. බලමු ඉස්සරහට ඇඩ්වාන්ස් එක එනවා කියලා මතක් කිරීමක් කරේ. ඒතොර ඔයාලට කොහොමත් normally අනිත් තැන් වල යන 20000 30000 කෝස් එක ඔයාලට යන්න රුපියල් 7-8000ට ඒ හින්දා ලොකු ලාභයක් තියෙනවා ඔයාලට. මට ඕනේ ඔයාලා අපිට වියදම් කරන්නේ නැතුව ඔයාලා ට්‍රේඩ් කරන ෆන්ඩ් එක හදාගන්න. පුළුවන් තරම් ට්‍රේඩ් කරන ෆන්ඩ් එක හදාගන්න. කෝස් වලට වියදම් කරන්න යන්න එපා ලොකුවට. මේ කෝස් එක රීටේල් බැරි නම් ඔයාලා රීටේල් කරන්න වෙන කොහෙවත් ගියාට බෑ. හරිද? ඒ හින්දා මෙතෙන් රීටේල් බැරුණා කියලා 30000ට වෙනදන් රීටේල් කරන්න යන්න එපා. මේ මෙතන ඇඩ්වාන්ස් කරන විදි මේ තේරෙන්නේ නැහැ කියලා එහෙම යන්න වැඩක් නැහැ බොරුවට. හරිද? අත්දැකීම් තියෙන ළමයි අපි ගාවට ඇවිල්ලා කියලා තියෙනවා මේක හරියන්නේ නැහැ. මේ ඔයා ගාව මෙතනින් තමයි අපි පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ කියලා. හරිද? පොඩ්ඩක් නේ ගොඩක් අය මේකෙන් තමයි දැන් ගේමක් ගහ යන්නේ. ඒක ඔයාලා අත්දැකීමෙන් දන්නවා. හරිද? ඒ හින්දා බය වෙන්න එපා. මං ගාවට ආපු අයට මේ ආය හැරෙන්න දෙන්නේ නැහැ. මට මතක් වෙන හැම පාරක් ගානේ මම හරි ළමයිට මෙසේජ් එකක් දාලා අහනවා වැඩේ කරාද කියලා. ඒක මෙතන ඉන්න කට්ටිය දන්නවා. හරිද? ඒ කියන්නේ මම ෆ්‍රී වෙච්ච එකම අනිත් අයට මෙසේජ් දාලා ඔයාලා වැඩ කරනවාද? මේ දන්නවද කියලා. හරිද? ඔයාලා වැඩ කරනවාද, ට්‍රේඩ් කරනවාද, ප්‍රොෆිට්ද, ලොස්ද කියලා මං අහනවා. ඒක මහල කළා දන්නවා. ඊට පස්සේ කවුද මේ අපේ අලුත් ළමයා කවුද? අලුත් අය ගොඩක් අය දන්නවා මේ සීන් එක. සේපාලිකත් දන්නවා. ඊට පස්සේ මේ ගොඩක් අය මේ දිල්රුක්ෂේ එයා ඔන්ලයින් එකේ ක්ලාස් එකට ආවේ නැද්ද කොහෙද? එයාලා එහෙම මේ අපිත් එක්ක සම්බන්ධලා යනවා. ඔයාලා බය වෙන්න එපා. දසුනි එහෙම ඉන්නවා. ඊට පස්සේ දමයන්තියක් කළ හැම ඉන්නවා. නම් කිව් නොකිව් ගොඩක් අය ඉන්නවා. මට දැන් නිතර මාත් එක්ක chat කරලා ප්‍රශ්න අහන කට්ටිය තමයි ඒ අය. හරිද? එහෙම ඉඳලා ඔයාලා මේ මාව සම්බන්ධ කරන මම කස්ටමර් සර්විස් එකත් හරි සම්බන්ධ වෙලා එයාලගෙන් ප්‍රශ්න අහන්න. එයාලා මං හරහා ඔයාලට මේ පිළිතුරු අරන් මේ අනිවාර්යෙන් සපෝට් කරනවා. අනිවාර්යෙන් වැටික් කරා යන්න අතාරින්න එපා. මගේ අන්තිම ඉල්ලි මේක මේ අනිවාර්යෙන් ඔයාලා පුළුවන් හැම වෙලාවකම ලයිව් ට්‍රේඩ් එකට සම්බන්ධ වෙන්න ලයිව් මේ ක්ලාස් සම්බන්ධ වෙන සතියේ එක දවසයි පැය එකමාරයි පැය දෙකයි උපරිම. හරිද? ඒ පැය එකමාර දෙක ඔයාලට මේ වෙනුවෙන් වෙන් කරන්න බෑ කියන්නේ ඔයාලට වැඩක් කරන්න අමාරුයි කියන එක. ඒ හින්දා හැමෝම පුංචි වෙලාවක් කැප කරලා මේ එන්න. මොකද මාත් අසනීප තත්ත්ව තියාගෙන මම ක්ලාස් එනවා නම් ඔයාලට එන්න බැරි දෙයක් නැහැ නේ. මොකද මේ මං කියා දෙන දේ අහන් ඉන්න විතරයි තියෙන්නේ. ප්‍රශ්නයක් આવොත් ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න විතරයි තියෙන්නේ. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ නේ. ෆෝන් එකේ ඉන්නවා නම් ෆෝන් එකේ ෆෝන් එක ගහගෙන මේ පාඩම අහන් ඉන්න පුළුවන්. නැත්තම් ලැප් එකේ හරි නෝට් එකක් දාගන්න නම් නෝට් එකක් දාගන්න පුළුවන්. හැබැයි ඇඳ උඩට වෙලා මේ පාඩම් අහන් ඉන්න යන්න එපා. නිදා ගන්න අවස්ථා තියෙනවා. අපේ කලින් ක්ලාස් වල ළමයි එහෙම ඉඳියා. හරිද? පස්සේ තමයි අහන්නේ මොකක්ද උනේ කියලා අහන පහුවදා උදේට. එහෙම වෙන්න එපා.
හරි ප්‍රශ්න නැද්ද? තව දෙයක් තමයි මම දැන් මතක් කරන්න. හරි හැමෝම දැන් යන්න අපේ YouTube channel එකට Dream of Future Academy. දන්නව නේද YouTube channel එක? Dream of Future Academy ඔයාලා අපේ course link එක හරහා ගියත් බලන්න පුළුවන්. අපි දෙදින් link එක හරහා යන්න. ගිහිල්ලා අනිවාර්යෙන් මේ subscribe කරන්න. හරිද? channel එක sub කරන්න. අයියා මේ අනිවාර්යයෙන්ම මේ Facebook එක පොඩ්ඩක් ඒකටත් මේ අපේ අර වීඩියෝ එකට මේකත් දාන්න මේ රියැක්ෂන් මේ කියන්නේ ෆීඩ්බැක් මේ ඔයාලා කැමති නම් විතරක් අපේ වීඩියෝස් බලලා පාඩම් ටික තේරෙන අපි කරගෙන බිල හොඳ නම් ඔයාලගේ ෆීඩ්බැක් එකක් අපේ WhatsApp මේ Facebook එකට මැසේජ් එකක් දෙන්න. හරිද? මොකද මේ ෆීඩ්බැක් එක බලලා තමයි තව කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරිද? ඒ හින්දා ඔයාලා කැමති නම් විතරක් අපේ Facebook එකේ link එක අපි දෙන්නම්. ඔයාලා කැමති නම් විතරක් ඒකට ගිහිල්ලා මේ අපිට ෆීඩ්බැක් එකක් දෙන්න කෝස් එක කොහොමද හොඳයිද අනිත් අයට දැනගන්න ෆීඩ්බැක් එක දෙන්න කියන්නේ. හරිද? නැත්නම් අපිට කිසිම වාසියක් නැහැ. ඔයාලට වාසියකුත් නැහැ. හැබැයි ඔයාලා හින්දා තව කෙනෙක් ගොඩ යනවා නම් ඒක ඔයාලට පිනක්. හරිද? ඒ කියන්නේ මම ඔයාලා මේ අනිවාර්ය කරලා මේකට අනිවාර්යෙන් ගිහලා දාන්න නැත්නම් කෝස් එක දෙන්නේ නැහැ. එහෙම සීන් එකක් නැහැ. ඔයාලා කැමති නම් විතරක් අපේ වැඩපිළිවෙල හොඳ නම් විතරක් ගිහලා තව කෙනෙක්ට මේ රෙකමන්ඩ් කරන්න. හරිද? එච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලා වීඩියෝස් බලනවා අපි අලුතෙන් වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ අපි දැන් ඉස්සරහට AirDrop site එකේ ඉඳන් හැම දෙයක්ම අපේ YouTube channel එකට අප්ලෝඩ් කරනවා. ඒ හින්දා අනිවාර්යෙන් අපේ මේ YouTube channel එක subscribe කරගන්න. අචින්ද මල්ලි පුළුවන් නම් මේ දැන් මේ chat එකට දාන්නකෝ SB මේ Facebook එකේ link එක. page එක link එක එවන්න. මම ඔයාලට දාලා ඇති link එක. අයියා මම දාන්නම් page එකේ link එක. ඔව් මේ chat එකට මේ දැන් දාන්න. හරි දැන් දාන්න අයියා. ඔයාලා හැමෝම අපේ channel එක sub කරලා තියෙන්නේ. ඔයාලා සබ් කරොත් එහෙම නොටිෆිකේෂන් අනිවාර්යෙන් ඔන් කරගන්න. මොකද අලුතෙන් වීඩියෝ එකක් එනකොට ඔයාලට channel එක දැක්ක නැත්නම් නොටිෆිකේෂන් හරි මැසේජ් එක එනවා මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ කියන එක. මම ආයෙ පාරක් වෙනනම් දාන්නම් ඔයාලට මේ channel එකේ link එක මේ අපේ දාන්න දෙයක් නැහැ මේ YouTube channel එකේ link එක ඔයාලා ගාව තියෙනවනේ. channel link එක තියනවා කියන්නේ මේ ඔයාලගේ කෙලින්ම තියනවා මෙව් එකේ. මේ ඔයාලා දැන් බලන පාඩම් වල වීඩියෝස් වල link එක ගියාම කෙලින්ම යන channel එකට ගොඩක් අය වීඩියෝස් බලනවා channel එක sub කරන්න තියා බලන්නේවත් නැහැ. කමෙන්ට් එකක්වත් දාන්නේ නැහැ. ඒක අර ඉතින් අපිට අර සපෝට් එකක් විදිහට මම කියන්නේ. ඒතර අපිට මේක පොඩ්ඩක් හරි මෙයාලට තේරලා කියන එක අපිට ඔළුවට යනකොට අපිට පොඩි සතුටක් එනවා ඒකේ. ඒකයි මම කියන්නේ කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න ඊට පස්සේ අපිට මේ එහෙම දෙන්න කියලා. ඔව් දාපු අයට ස්තුතියි. ගොඩක් අය දානවා. සමහර අය ඉතින් බලලා නිකන් පාඩුවේ ඉන්නවා. එයාලා දන්නේ නැහැ වගේ. එහෙම කරන්න එපා. හරි අපේ Facebook එකේ මේ දාලා තියෙනවා page එකේ link එක. අපේ දැන් මේ යන මේ මෙව් එක course එකේ sorry මේ course එකේ වීඩියෝ එක දැන් යන වීඩියෝ එක තියෙනවා views තියෙනවා 200000ක්. ඔව්. ඔයාලා ඒක බලන්න පොඩ බලලා දාන්න කමෙන්ට් 75ක් දැන්ට වෙලා තියෙනවා. ඒකට මේ කමෙන්ට් එකක් දාන්න ඒක තමයි ඇඩ් එක විදිහට රන් වෙන්නේ. අනිත් අය ලොකුවට බලන්න පේන්නේ නැහැ. මේ page එක තාම ලොකු reach එකක් නැහැ. ඔයාලා මැසේජ් එකක් දානවා නම් ඒ වීඩියෝ එකට ගිහිල්ලා ඔයාලට ක්ලාස් එක හොඳ නම් ක්ලාස් එක යන විදිහ හොඳ නම් ක්ලාස් එකේ අදහස මොකක්ද කියන එක මැසේජ් එකක් දෙන්න. ඒක අනිත් අයටත් සපෝට් එකක් අපිටත් හිතට හයියක්. හරිද? අය බොරු කියන්න ඕනේ නැහනේ.
ඔයාලට මේක තේරෙනවා ඔයාලා මේකෙන් ගේමක් ගහනවා කියලා අපිට මේ සතුටක් වෙනවා. හරි ප්‍රශ්න නැත්තම් අපි අද ක්ලාස් එක නතර කරමු නේද? ප්‍රශ්න නැහැ නේද? ගයිස් නිදිද? අයියේ පොඩ්ඩක් ඉන්න YouTube එකේ link එකක් දානවා. හරි දාන්නකො එහෙනම්. කොහොම අපේ ළමයි ප්‍රශ්න දෙනවා අහන්නකො. ආයෙ සතියකින් හම්බෙන්නේ ඈ. එක WhatsApp මැසේජ් කරත් හොඳයි නැත්තම් WhatsApp එකේ මැසේජ් කරගන්න බැරි වුණොත් එහෙම මොකුත්ම නැහැ. chat එක හරි දාන්න. අපේ YouTube link එක සහ මේ Facebook link එක තියෙනවා. ඔයාලා Facebook එක follow කරලා නැත්තම් like එකක් දාලා follow කරන්න. ඊට පස්සේ මේ YT link එක share කරන්න මේ share කරන්න follow කරන්න subscribe කරන්න හැමදේම කරන්න comment කරන්න. වැඩි වෙලාවක් ගන්න නෑ මං වැඩේ කරන් යන්න. හරි දැන් අපේ ළමයිගේම නම් ටික කියන්න ඕනේ නැහැ නේ. හැමෝටම මේ දෙන පණිවිඩය තමයි ඔයාලට මොකක් හරි හෝ මොකක්ම ප්‍රශ්නයක් තියෙනවා. මොකක් හරි පුංචි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ කස්ටමර් සර්විස් එකට සම්බන්ධ වෙන්න නැත්තම් අනිවාර්යෙන් මගේ නම්බර් එක මම ඔයාලට දුන්නනේ. මම ආයෙ දෙන්න මගේ ප්‍රයිවට් නම්බර් එක 076යි 246යි 94යි 64. හරිද? තව දෙයක් තමයි මොකක් හෝ ප්‍රශ්නයක් ගෲප් එකේ හෝ ළමයි අතර සිද්ධ වෙනවා නම් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වලට එනවා නම් අනිවාර්යෙන් මට කෙලින්ම සම්බන්ධ වෙලා මැසේජ් එකක් දෙන්න. මම ඒකට සපෝට් එකක් දෙනවා. හැබැයි පිට ගිහින් බොරුවට බැනලා මැසේජ් කරන්න එපා. මේ හේතුව අපි වැරදි නම් වැරදි කියලා කෙලින්ම කියන්න. මේ බොරුවට අනිත් තැන්වල ගිහිල්ලා මුන් හොඳ නෑ මුන් හොඳයි මේ එහෙම කියන්න යන්න එපා. වැඩක් නැහැනේ. ඔයාලා වැරදි අපේ අතින් මොකද වැරද්දක් කරා නැත්නම් ඔයාලගේ අපේ ගෲප් එකේ ඉන්න ළමයි මොන වැරද්දක් කරනවා නම් කෙලින්ම අපිව සම්බන්ධ කරලා කියන්න. හරි එහෙනම් මම අදට පොඩි දෙයක් අහන්නද මේ අර බයිනෑන්ස් එකේම මේ ඔව් ඒකේ අර USD එමුයි කොයින් එමුයි කියලා දෙකක් තියෙන්නේ මොකද්ද? අර උඩම මේ කොයින් මාජින් හා USD මාජින් එකද වහන්නේ? වෙන්නේ අර මේ උඩම ඇප් එක සිලෙක්ට් කරාම උඩින්ම එන්නේ ඔව් USD එමු අපි දැන් ට්‍රේඩ් කොයින් අපි අහන්න අපි සාමාන්‍ය ට්‍රේඩ් කරන්නේ USD මාජින් එකේ. හරිද? එමු. කොයින් මාජින් එකේ වෙන්නේ කොයින් එක තමයි ට්‍රේඩ් වෙන්නේ. ඒ ක්‍රමවේදී ගොඩක් අය පාවිච්චි කරන අඩුයි. මේ මමත් ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ USD මාජින් එක. අපිට කොයින් දාලා පුළුවන් ට්‍රේඩ් කරන්න. හරිද? එතකොට ඒක ප්‍රොෆිට් වෙන්නේ කොයින් විදිහට. හැබැයි අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ USD මාජින් එක. USD මාජින් එක මේ පාවිච්චි කරනවා හොඳයි. කොයින් මාජින් එක ටිකක් රිස්කි. හරිද? අර USD එකම යූස් කරා නම් හරිනේ නේද? ඔව් කොයින් මාජින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් වෙනම තීරයක් ඉගෙනගන්න තියෙනවා. ඒක වෙන මම දවසක පාඩමක් විදිහට අරන් එන්නම්. හැබැයි ඒක මම නම් ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරේ තමයි USD මාජින් එක. මම බයිනතු ඒක දැන් කියා දෙන්නේ. Okay, thank you. අපි මොනවාරි කියා දෙන්න අනිවාර්යෙන් අත්දැකීමක් තියෙන්න බෑ. මට නම් ඇත්තටම අත්දැකීම තියෙන්නේ USD මාජින් එක ට්‍රේඩ් කරලා තමයි. කොයින් මාජින් එක මම ලොකුවට ට්‍රේඩ් කරලා නැහැ. අය බොරු කියන දෙයක් නැහැ. හරිද? අවුරුදු 5ක් අය තිස්සේ වැඩිපුර ට්‍රේඩ් කරලා තියෙන USD මාජින් එක ස්පොට් ට්‍රේඩින් ඒක තමයි කරලා තියෙන්නේ. හරි. තව ප්‍රශ්න තියෙනවද? හරි ප්‍රශ්නයක් නම් අපි අදට ක්ලාස් එක අවසන් කරනවා. පැමිණි හැමෝටම ස්තුතියි. මේ වීඩියෝ බලන අනිත් අය අනිවාර්යෙන් ක්ලාස් එක සම්බන්ධ වෙන්න. හරිද? අනිවාර්යෙන් ක්ලාස් එක සම්බන්ධ වෙන්න. කොහොමද ළමයි? අනිවාර්යෙන් ක්ලාස් එක සම්බන්ධ වෙන්න. හොඳේ. ඔන්න තුන් පාරක් විතර කිව්වා. මේ මැසේජ් එක අනිවාර්යෙන් බලන්න. ඒ කියන්නේ වීඩියෝ බලනකොට අනිවාර්යෙන් වීඩියෝ එකේ අන්තිම හරිය බලනවා කියන්නේ අනිවාර්යෙන් ක්ලාස් සම්බන්ධ වෙන්න ඕනේ. අද ළමයි 15ක් කියන නැසෙද්දි ළමයි දෙන්නේ තුන් දෙනෙක් වෙන්න එපා. මේ 15 ළමයි 30ක් විතර වුණොත් ගොඩක් හොඳයි. ඇක්සස් තියෙන ළමයි 100ටයි ළමයි 100 පොර කලරි එන්න ඕනි. 100 වුණ ගමන් එච්චරයි. ආයෙ බලන්නේ. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ක්ලාස් එක සම්බන්ධ වෙන්න බලන් ඉන්න අය. මේ තව ළමයි වෙන්නලගේ යාළුවෝ එහෙම අචින්ත ඔයාලට සිග්නල් නැහැ. මැසේජ් එකක් දුන්න හොඳයි.
මේ අපේ තව දෙයක් තව වටියක් තමයි මේ මතක් කරන වාගේ යාළුවෝ ඉන්නවා නම් අපි උපරිම තව මේ ප්‍රයිස් එකට බඳව ගන්නේ ළමයි 150ක් කියලා විතරයි. හරිද? ළමයි 150 දෙනාටයි 3000 ප්‍රයිස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ඒකයි ඔයාලගේ යාළුවන්ට දැනුවත් කිරීමක් කරන්න. හරි හැමෝටම good night. Thank you. thank you sir good night good night.